බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස්පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා පුරුදු පරිදි ඔන්න තවත් අපි වැදගත් සාකච්ඡාවක් තමයි කරන්න සූදානම් වෙන්නේ. දහම් ගුරු වැඩමුළුව ඉගෙනුම් ආධාරක සම්බන්ධව. එතකොට මම හිතන්නේ මේ ගුරුවරු හැමෝම දන්නවා ඉගෙනුම් ආධාරක කියන එක අපි සාමාන්‍යයෙන් නිතරම පාවිච්චි කරන දෙයක්. ඉගෙනුම් ආධාරකය ඔගොල්ලෝ දැනුවත් හෝ නොදැනුවත් මේක නිතරම පාවිච්චි කරනවා ඉගෙනුම් ආධාරක කියන දේ. ඒකට මේක අමුතු දෙයක් නෙමෙයි මේ වගේ තියෙන යම් යම් තත්ත්ව පිළිබඳව සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒවා පාවිච්චි කිරීමේදී විධිමත් භාවයෙන් පාවිච්චි කරනවද? එහෙම නැත්නම් කියන්නේ අවබෝධයෙන් පාවිච්චි කරනවද නැත්නම් ඒ පාවිච්චි කරන දේ උපරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මට්ටමින් මේක ක්‍රියාත්මක කරනවද කියලා අපිට බලාගෙන තමයි සහ මේවා භාවිතා කිරීමෙන් ඇති වැදගත්කම පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේ ඉගෙනුම් ආධාරක බුදුහාමුදුරුවෝ හැම වෙලාවකදීම පාවිච්චි කරලා තියෙනවා. ඔය බුද්ධ චරිතයේ තියෙන කතා දිහා අපි බැලුවාම අපිට ඒවා ටිකක් කතන්දර ස්වරූපයක් ගත්තට ස්වභාවයක් ගත්තට ඔය බුද්ධ චරිතයේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරපු යම් යම් පුජ්‍යලයන් හික්මවීම සඳහා එහෙම නැත්නම් අපි කියනවා යම් යම් පුජ්‍යලයන්ට ඒ අවශ්‍ය මාර්ගෝපදේශනේ දැනුම අවබෝධය නේද විශ්ලේෂණය ලබා දීම සඳහා උදාහරණයක් ඇතැම් අවස්ථාවල ඉගෙනුම් ආධාරක ඊටාම මනවින් එක පාලනය කරගත්ත විදිය නැත්නම් භාවිතා කරපු විදිය අපිට ගොඩාක් දකින්න ලැබෙනවා. ඒතර ඒ අපි දන්න කතන්දර ස්වභාවයෙන්ම අපි ඒ ටික කතා කරනවා වගේම නූතනයේදී අපි පන්ති කාමරයේදී බහුලව පාවිච්චි කරන ඉගෙනුම් ආධාරක කීපයකුත් තියෙනවා. ඒතර ඒ හැමදේමත් එක්ක මිශ්‍ර කරලා අපි මේ පැයක එකමාරක කාල වේලාවක් තුල අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන මේ දහම් පාසල් ගුරුවරයා ඉගෙනුම් ආධාරක භාවිතා කිරීමේදී ඔහුට තියෙන ඕන අවබෝධය සහ ඒ පිළිබඳව තියෙන කැමැත්ත රුචිකත්වය වර්ධනය කරගන්න විශේෂයෙන් මේ වැඩසටහනේදී බලාපොරොත්තු වෙනවා. අපි ඉස්සරහට කතා කරගෙන යමු. මේකේ අන්තර්ගතය මම මෙහෙම සකස් කරලා තියෙනවා. ශිෂ්‍ය ඉගෙනුම් සාධනය මේ ඉගෙනුම් ආධාරක භාවිතය තුලින් ශිෂ්‍ය ඉගෙනුම් සාධනය ශ්‍රව්‍ය දෘශ්‍ය ආධාරක භාවිතය ඇති වැදගත්කම ගැන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉගෙනුම් ආධාරක ගුරුවරයාට වැදගත් වන අයුරු. දැන් පන්ති කාමරය තුල හෝ ඉන් පිටතදී යම්කිසි ඉගෙනීමක් කරනකොට ඒ ඉගෙනීම් මේ කාර්යභාරයේදී මේ ඉගෙනුම් ආධාරක ගුරුවරයාට කොහොමද වැදගත් වෙන්නේ කියලා අපි විශේෂයෙන් අද දවසේදී සාකච්ඡා කරන එක වැදගත් තැනක් මේ අපේ සාකච්ඡාවේදී. ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා අද ඉදිරිපත් කරන බෞද්ධ ඉගෙනුම් ආධාරක කිහිපයක්. බෞද්ධ ඉගෙනුම් ආධාරක කිහිපයක්. බුදුහාමුදුරු පාවිච්චි කරපු අපිට පාවිච්චි කරන්න පුළුවන් දැනටම සමහරවිට අපි භාවිතා කරන දැනුවත් හෝ නොදැනුවත් මේ ඉගෙනුම් ආධාරක ටික බෞද්ධ ඉගෙනුම් ආධාරකත් අපි කීපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට ඉගෙනුම් ආධාරක කීපයක් අපි හඳුනා ගන්නවද?
මොනවද ඉගෙනුම් ආධාරක කියලා අපි සාමාන්‍යයෙන් කියන එක අපි බලාපොරොත්තු වෙනවා හඳුනා ගන්න. ඒ වගේම ඉගෙනීමේ ක්‍රියාවලිය සඳහා ආධාරක භාවිතය. දැන් මෙතන කියන්නේ අපි ඉගෙනුම් ආධාරක ගුරුවරයාට වැදගත් නයිරු. මෙතනදී සඳහන් කරන්නේ ඉගෙනීමේ ක්‍රියාවලිය සඳහා ආධාරක භාවිතය කොහොමද කරන්නේ කියලා. ඉගෙනුම් ආධාරක ඉදිරිපත් කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මෙන්න මේක වැදගත්ම කතාවක් අපේ කතාවේ. ඔය ඉගෙනුම් ආධාරක භාවිතා කරනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට අපි කතා කරනවා දැන් ශිෂ්‍ය ඉගෙනුම් සාධනය. අපේ පළවෙනිම අන්තර්ගතය තමයි ශිෂ්‍ය ඉගෙනුම් සාධනය. අපි බලමු මේ ශිෂ්‍ය ඉගෙනුම් සාධනය කොහොමද සිද්ධ වෙන්නේ කියලා නේද? ශිෂ්‍යයෙක් ඉගෙන ගන්නේ කොහොමද? ශිෂ්‍යයෙකුට ඉගෙන ගන්න ඔහුගේ දැනුම අපි පළවෙනිම ලබා දෙන දැනුම කියන දේනේ. එතකොට ඒ දැනුම කියන දේ සාධනය වෙන්නේ කොහොමද? 10%ක් කියවීම මගින්. දැන් පොතපත කියවීම තුළින් 10%යි සම්පූර්ණ වෙන්නේ. දැන් අපි සාමාන්‍ය දෙයක් තමයි පන්ති කාමරේ ගිහලා ළමයි පාඩම කියව ගන්න කියලා කියනවා. හැබැයි මේ පාඩම කියව ගන්න කියන දේ තුළින් ශිෂ්‍යයාගේ ඉගෙනුම් සාධනය සිද්ධ වෙන්නේ 10%ක වගේ ප්‍රමාණයක් කියලා කියන මම නෙමෙයි කියන්නේ කූබන් කියන අධ්‍යාපන මනෝවිද්‍යාඥයා තමයි කියන්නේ. 10%ක් කියවීම මගින්. ඊට පස්සේ 20%ක් ඇසීම මගින්. දැන් අපි දන්නවා අපිට කන් දෙකක් තියෙනවා. ඒ නිසා හොඳට අහන්න පුළුවන්. හැබැයි කන් දෙකක් පුරවලා අපි ඇහුවත් ඒ කියන්නේ හොඳට පාඩම අහගෙන ඉඳීම ශිෂ්‍ය ඉගෙනුම් සාධනය කියලා අපිට කියන්න බෑ. අපිට කියන්න පුළුවන් ඒක ප්‍රමාණාත්මක වශයෙන් 20%ක වගේ ප්‍රමාණයක් තමයි ඉගෙනුම් සාධනයක් සිද්ධ වෙන්නේ ඇසීම මගින්. ඔන්න කියවීම මගින් 10%ක්, ඇසීම මගින් 20%ක්, ඊට පස්සේ 30%ක් දැකීම මගින් දර්ශනය වීම තුලින්, ඊට පස්සේ 50%ක් ඇසීම හා දැකීම මගින්. මේක හොඳට තේරුම් ගන්න. මේක වැදගත් තැනක් මම මේ කතා කරන්නේ. 50%ක් ඇසීම සහ දැකීම මගින්. ඊට පස්සේ 90%ක් ක්‍රියාකාරී සහභාගීත්වයේ මගින්. දැන් බලන්න අපේ ඉගෙනුම් ආධාරක මෙතනින් කොයි එකටද සම්බන්ධ වෙන්නේ කියලා කියන්න බෑ මට කවුරු හරි. අපි අද කතා කරන ඉගෙනුම් ආධාරක මෙතනින් කොයි එකටද ඍජුවම සම්බන්ධ වෙන්නේ? ඒට 90ක් ක්‍රියාකාරී සහභාගීත්වය මගින්. ඇසීම මගින්. ඇසීම මගින් 20%යි ඉගෙනුම් ආධාරක. මම අහන්නේ දැන් අපි අපේ ඉගෙනුම් ආධාරක දෘශ්‍යාධාර අපි පාවිච්චි කිරීම තුළින් කොච්චර ප්‍රමාණයක් ළමයාගේ ඉගෙනුම් සාධනය වෙනවද? සාධනය වෙන 100 ඇවරේජ් එක නැත්නම් 100 ප්‍රතිශතය තමයි මම අහන්නේ මෙතන තියෙන දේවල් වලින්. කොච්චරක්ද? දැන් ක්‍රියාකාරී සහභාගීත්වයේ මගින් 90ක් තියෙනවා. එතකොට අපේ ඉගෙනුම් ආධාරක ඍජුව මෙතන බලපාන්නේ කොයි තැනටද? 50ක් ඇසීම හා දැකීම මගින්. බොහොම හොඳයි. 50ක් සිද්ධ වෙන්නේ කියන්නේ අපේ පාඩමෙන් භාගයට භාගයක් අපි උගන්වන මේ විෂය කරුණු වලින් අපි අපේක්ෂා කරන ඉගෙනුම් පළ වලින් 50ක් එක සාධනය වෙන්නේ ඇසීම සහ දැකීම තුලින්. එතකොට මේ දෘශ්‍යාධාර නැත්නම් ඉගෙනුම් ආධාරක කියන එක අපිට මේ 50ක් වගේ මට්ටමක් දක්වා අරගෙන එන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මේ 90ක් ක්‍රියාකාරී සහභාගීත්වය ඇති කරගන්නත් මේ ඉගෙනුම් ආධාරකවල විශාල බලපෑමක් තියෙනවා. එතකොට මෙන්න මේක තමයි ශිෂ්‍යයාගේ දැනුම නැත්නම් ඉගෙනුම සාධනය වෙන මේ ප්‍රතිශතය නැත්නම් අපි කියන ඇවරේජ් එක කියලා මේ කූබන් කියන අධ්‍යාපන මනෝවිද්‍යාඥයා කියනවා. එහෙනම් ඕගොල්ලෝ පන්තියට ගිහිලා හැමෝම පොත කියව ගන්න කියනකොට ඔළුවට එන්න ඕන දහම් පාසල් ගුරුවරයාගේ ළමයි හැමෝම පොත පාඩම කියව ගන්න. එහෙම කියනකොට ඔයාට ඔළුවට යන්න ඕන මොකද්ද? 10%යි මේ වැඩෙන් ළමයාට ඉගෙනුම් සාධනය වෙන්නේ.
එතකොට ඔයා උගන්න පාඩම අහගෙන ඉන්නක විතරම නම් ළමයිට කරන්න තියෙන්නේ 20%යි ඒ පාඩම. අපේ අරමුණ තමයි 100%ක් පාඩම සාර්ථක වෙන්න ඕනේ. නේ? එතකොට අපි 90%ක් ක්‍රියාකාරී සහභාගීත්වයේ මගින් පාඩම සම්පූර්ණ කොට ඒකට අදාළ වෙනවා මේ ගිණුම් ආධාරක භාවිතා කිරීම අතිශයම වැදගත් වෙනවා. අපි බලමු ඉස්සරහට කතා කරගෙන යමු. 70%. ඔව්. සාමාන්‍යයෙන් දැකීම මගින් කියන්නේ ඒක 130 කියන එක. ඒ කියන්නේ මේ මොකක් හරි පෙන්නනවා මොකද ඒ ගැන විස්තර කිරීමක් නොකර ඒ වගේ අවස්ථාවල් සාමාන්‍යයෙන්. ඔව් මම ඔකට හොඳ උදාහරණයක් කියන්නම්කෝ. දහම් පාසල් ගුරුවරු ටික ළමයි ටික එක්කගෙන ට්‍රිප් එකක් ගිහලා අනුරාධපුරේ. හොඳට අහගෙන ඉන්න. එක්තරා දහම් පාසලකින් ළමයි එක්කගෙන අනුරාධපුරේ ට්‍රිප් එකක් ගිහිල්ලා. ඉතින් මේ ට්‍රිප් එක ගියපුවාට ගොඩක්ම අවශ්‍යතාවය තිබෙන්නේ යවකට බහැලා නාලා අරන් ගියපු කැම ටික කාලා අර නගර වන්දනාවක් වගේ කරලා එකක් එන්න තමයි මේ අවශ්‍යතාවය තිබිලා තියෙන්නේ මොනවා හරි හේතුවක් නිසා. ඉතින් චෛත්‍ය දෙක තුනක් එක තැනකදී පෙන්නනවා ළමයිට. අර තියෙන්නේ ජේතවනාරාමේ. අර තියෙන්නේ රුවන්වැලි සෑය. අර තියෙන්නේ අබේගිරිය. අර තියෙන්නේ මිරිසවැටිය. යනින් ගමන් පෙන්නගෙන යනවා. දර්ශනය විතරයි. දැකීම විතරයි. ඒකෝර ළමයිට යම් අවබෝධයක් යනවා චෛත්‍යයේ හැඩ රූපයත් එක්ක හැඩෙත් එක්ක අන්න අරක බාගට හදලා තියෙන එක තමයි අබේගිරිය. අර ලොකුවට හදලා තියෙන එක තමයි රුවන්වැලි සෑය. හැබැයි එතනදී ඒ වගේ දැන් අධ්‍යාපන චාරිකාවක් දහම් පාසල තුලින් යන්නේ විනෝද වෙන්නම නෙමෙයිනේ. එන එක විනෝද චාරිකාවක් වෙන්න ඕනේ. ළමයිගේ අධ්‍යාපනයත් එක්ක මුසු වෙච්ච අධ්‍යාපනික චාරිකාවක් තමයි සාමාන්‍ය දහම් පාසලකින් යවෙන්නේ. එතකොට ඒ වගේ වෙලාවකට ඒ ඉගෙනීමක් දෙනකොට මේ පෙන්වීම තුලින් විතරක්ම නම් දැන් හිතන්නකෝ තව ඔක පන්සලෙම ගන්නකෝ චෛත්‍ය ස්තූපය ගැන පාඩමක් කරනවා. හැමෝටම කියන ස්තූපේ රවුමක් ගිහලා බලාගෙන එන්න කියලා. දැන් වැඩේ සාර්ථකද නැහැ. ඒකෙන් ලැබෙන්නේ අපේක්ෂිත ඉගෙනුම්ඵල 30%ක් විතරයි. එහෙනම් ඒක දෘශ්‍යාධාරයක් කරගන්න පුළුවන්. මම ඉස්සරහට කතා කරනවා. දැන් මේ මෙතන ඔක්කොම කතා කරන්න ගියොත් එහෙම මේක ප්‍රසන්ටේෂන් එක අපි ගලන විදිහ අවුල් වෙනවා. ඒ නිසා මේ දැකීම කියන දේ විතර දැකීම තුලින් සම්පූර්ණ වෙන්නේ ඒ කියන්නේ යමක් අපි දර්ශනය කරලා පෙන්නනවා. දැන් හිතන්නකෝ අපි කියනවා සිරිපැරකුම් චිත්‍රපටිය ළමයිට තිර දාලා පෙන්වන දහම් පාසලේ. ඔයාලගේ අරමුණ ළමයිට සිරිපැරකුම් මේ චරිතය පිළිබඳව අවබෝධයක් ලබා දීම. නැත්තම් මහින්දාගමන චිත්‍රපටිය පෙන්වනවා. තිරයක් දාලා. එතකොට ඒකෙන් සම්පූර්ණ වෙන්නේ හොඳට මතක තියාගන්න 30ක වගේ ප්‍රමාණයක් විතරයි. ඊට පස්සේ ඉතින් ඒක එහාට අරන් යන්න ඕනේ. ඒක පිළිබඳව පැහැදිලි කිරීම, විස්තර කිරීම, ඒ චිත්‍රපටයේ එන ඒ સિદ્ધාන්ත පිළිබඳව විස්තර කිරීම, ඒක ගොඩක් ඉස්සරහට තියෙනවා. අර පෙන්නලා ඉවර දැන් මම හොඳ උදාහරණයක් කියන්නකෝ. දැන් ඔන්ලයින් මේ ක්‍රමයට අපි ඉගෙනීම් කටයුතු කරනවානේ. දැන් මේ බලාගෙන ඉන්න එක විතරයි කරන්නේ. මේ දැකීමේ 30ක් කරන්නේ. ඒකයි මම ඕගොල්ලෝ හැම වෙලෙම සජීවීව සාකච්ඡා කරලා ප්‍රශ්න අහන්නේ. මේ දැකීම මගින් මම මේ දෙන දේ යන්නේ 30%යි. ඒකට මම අපේක්ෂා කරනවා මේක ප්‍රශ්න තියෙනවා සාකච්ඡා කරලා ප්‍රශ්නයකරණය කරලා නේද සාකච්ඡා මාර්ගයට ගිහිල්ලා නේ ඒකේ තව ටිකක් සංකීර්ණ මට්ටමක් අන්න ඒකයි ඒතර තේරුම් ගන්න. අපි කතා කරලා හිටියේ 70ක් ඉගෙනුම් ආධාරක මගින්ද ඔය තියෙන දැක්කද 70ක් අපිට පාඩමකින් ආවරණය කරන්න පුළුවන් ඉගෙනුම් ආධාරක පාවිච්චි කරලා. දැන් අද මේ පාඩමෙන් පස්සේ ඉගෙනුම් ආධාරක ඊළඟ ඉරිදා ඉඳලා දහම් පාසලට යනකොට දහම් පාසලේ තියෙනව වෙන්න පුළුවන් ඉගෙනුම් ආධාරක එහෙම තමන්ට පුංචි නිර්මාණයක් කරගෙන හදාගෙන යන්න පුළුවන්කම තියෙනවා. අවස්ථානුකූලව ඉගෙනුම් ආධාරක යොදා ගන්න දහම් පාසලේ නම් දහම් අධ්‍යාපනයේත් එක්ක ගොඩක් දේවල් තියෙනවා. නේද? දැන් විහාර ගෙවල් වල සමහර ඒවා වගේ තියෙනවා ජාතක කතා විශාල විදියට සිතුවම් කරලා. ඔය ඉගෙනුම් ආධාරක. ළමෙකුට ඕක ඉගෙනුම් ආධාරකයක්. විහාරයකට එක්කෙනෙක් ගිහලා හිතන්න මාතුපෝසක ජාතක කතාවේ චිත්‍රයක් ඇඳලා තියෙනවා. පාඩම මාතුපෝසක ජාතකයේ අර විහාරයේ තියෙන සිතුවම ඔබට ඉගෙනුම් ආධාරකයක්. පන්සලේ තියෙන ඉදල කොස්ස පවා ඩස්බින් එක පවා ඉගෙනුම් ආධාරකයක්.
ඒවා ඉගෙනුම ඒවා යොදා ගන්න විදිය සහ අවබෝධය පිළිබඳව තියෙන එක තමයි මෙතන මේ කියන්න උත්සාහ කරන්නේ දෙන්න උත්සාහ කරන්නේ ඉගෙනුම ආධාරක මම ඔබට පෙන්නලා දෙනවා. ඔය බිස්ටල් බෝඩ් වලම ලියාගෙන එහෙම කරගෙන යන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉගෙනුම ආධාරක පන්සලේ ඕනෑ තරම් තියෙනවා. පන්සලේ පොඩි හාමුදුරුවෝ කියලා කියන්නේ ඔබට ඉගෙනුම් ආධාරකයක්. මම ඒ ටික කතා කරනවා ඉස්සරහට අපි යමු. දැන් මේ ශ්‍රව්‍ය දෘශ්‍ය ආධාරක භාවිතය ඇති වැදගත්කම ඉගෙනුම තාත්වික කරන්න. ඊට පස්සේ පහසුවෙන් අවබෝධ කරවීමට හැකියවීම. දැන් ඉගෙනුම ආධාරකයකින් තියෙන විතර වැදගත්ම දෙයක් තමයි ඒක පහසුවෙන් අවබෝධ කරන්න පුළුවන් අපිට. මම උදාහරණයක් කිව්වොත් මෙන්න මෙහෙම. ඔයගොල්ලෝ හිතන්න ළමයිට අතුගේ අමදීම සම්බන්ධව පාඩමක් තියෙනවා. වත් පිළිවෙත් පුරුදු වෙමු කියලා පාඩමක්. වත් පිළිවෙත් හුරු වෙමු තමයි පාඩම. දැන් ඔයා මේ වත් පිළිවෙත් කියන වගේ අද ගන්නවා මෙදුල අමදීම සහ විහාර මන්දිරයේ අමදීම දෙකක්නේ. එකක් ඉදලෙන් අනිත් එක කොස්සෙන්. ඉදලෙන් අතු ගන්න ක්‍රමය වෙනස්, කොස්සෙන් අතු ගන්න ක්‍රමය වෙනස්. මම දන්නේ දෙකම එකට එකම විදිහට අතු ගන්න ඇති. නමුත් ඔය ක්‍රම දෙකක්. දැන් ඉදලෙන් අපි අතු ගන්නේ පොල්ලත්ත ක්‍රමයට. කොස්සෙන් අපි පොල්ලත්ත ක්‍රමයට අතු ගන්න නැහැ නේ. ඒතර සාමාන්‍ය සරල අදහසක් මම කිව්වේ දෙකම කරන්නේ එකම වැඩේ වගේ නම් දෙකම එකම විදිහට කියනවා නම් මම යන්නේ එහෙම හිතන අයට මේ පැහැදිලි කිරීම කරේ. ඉදලෙන් අතු ගන්නේ පොල්ලත්ත ක්‍රමයේ තාම රටාවකට, කොස්සෙන් රටාවකට අතු ගන්න එහෙම අතු ගියවට පේන්නේ නැහැ කොස්සෙන් එහෙම. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒවා තම තමන් යන පමණින් දැනගන්න ඕනේ. එතකොට මේ පහසුවෙන් අවබෝධ කරවීමට හැකියවීම කියන එක මම කියන්නේ දැන් බලන්න අමදින එකනම් පාඩම වත්පිළිවෙත් වල තියෙන කුඩාම එකකයක් අපි කාණ්ඩ කරලා ගන්න වත්පිළිවෙත් කියවම ටිකක් පුළුල්. එතකොට අපි මේකෙන් පුංචි කොටසක් ගන්නවා මලු පෙත් ඇමදීම සහ විහාර මන්දිරයේ ඇමදීම කියන එක. ඒක තමයි අපි පාඩමට ගන්න. ඔය ගෙඩි පිටින් පාඩම් කරන්න යන්න එපා. මතක තියාගන්න හොඳටම. ඒක තමන් පාඩම කියවලා කොටස් කරගන්න. අද මම වත්පිළිවෙත් වල මෙන්න මේ ටික තමයි කියලා දෙන්නේ. එතකොට හොඳට ඒ ටිකට වෙලාව ගන්න. ඒකට ඉගෙනුම් ආධාරක සකස් කරගන්න. ඒ දෙන දේ හරියටම දෙන්න. කියලා දෙන දේ අවබෝධයෙන්ම කියලා දෙන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරනනේ ඒකං ගාතං පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති. බණ 100ක් අහනවට වඩා ඒ කියන්නේ එපා කියලා නෙමෙයි කියන්නේ අවබෝධයෙන් එක බණ පදයක් ඇසීමත් ප්‍රමාණවත්. මුළු පාඩමක් ඉවර කරලා ගුරු රැස්වීමේදී දහම් පාසල් ගුරු රැස්වීමේදී ඔබ කියනවා නම් මගේ පාඩම් සේරම මම කරලා ඉවරයි කියලා හොඳයි ඒක. හැබැයි ඔබ එහි තියෙන ප්‍රායෝගික ගුණාත්මක භාවය පිළිබඳවත් වගකීම ඔබ ගන්න ඕනේ. තියරි වශයෙන් පාඩම් වශයෙන් කවර් කරාට ඉවර කරාට පාඩම මුළු පොතම ඉවර කරාට නෑ ඒ වාශිෂ්ඨ චර්යා බවට පත් වෙලා නැත්තම්. ඒ කියන්නේ සාපේක්ෂව පවතින චර්යාවේ වෙනසක් වෙන්න ඕන පාඩම ඉගෙන ගත්තට පස්සේ. රටාවකට අතුගාපු නැති ළමයා පන්සලේදී නිවසේදී යම් වෙලා යන්තම් අතු ගන්නවා නම් එයා රටාවකට අතු ගන්නවා නම් අන්න චර්යාත්මක වෙනසක් වෙලා. අන්නේ චර්යාත්මක වෙනස ඇති කරන්න තමයි අපි ගිනීම කරන්නේ. ඒක භාෂාව සරලත්වයෙන් උගන්වන විෂය කරුණ බොහොම සරලත්වයෙන් ඔය සංකීර්ණත්වයෙන් උගන්වන්න යන්න එපා. ඒවා ළමයිට තේරෙන්නේ නැහැ. ඕනෑමට වඩා ශාස්ත්‍රීය වෙන්න එපා. දැන් මං කිව්වේ මට මේ වැඩසටහන බොහොම ශාස්ත්‍රීය වචන පාවිච්චි කරලා ඕගොල්ලන්ට නොතේරෙන මට්ටමට ඕනනම් මේක කරන්න පුළුවන්. මම එහෙම කරන්නේ නැහැ. මම මේක සරල උදාහරණ අරගෙන බොහොම පහසුවෙන් ලේසියෙන් පැහැදිලි කරමින් තමයි මම මේ වැඩසටහන ඔබට කරන්නේ. ඔබට තේරෙන විදිහට මම කියලා දෙන්නේ. එතකොට පහසුවෙන් අවබෝධ කරවීමට හැකියවීම මේ ශ්‍රව්‍ය දෘශ්‍ය ආධාරක භාවිතයේ තියෙන ඉතාම වැදගත්ම වටිනාකම. ඒතර මම අර කිව්වේ ඉදලින් අතු ගන්න එක ප්‍රායෝගිකව ඉදලා අරගෙන අපිට ඒක අතු ගාලා පෙන්වන්න පුළුවන්. එතකොට ඒක පහසුවෙන් ළමයාට අවබෝධ කරන්න පුළුවන්. අපි කිව්වට මේ කෙලින් ගිහලා දකුණට හැරෙන්න, උඩ අත පල්ලෙහාට ගන්න, දැන් මේ ඉස්සරහ පැත්තට හැරෙන්න කියලා අපිට තියරි වශයෙන් කියන්න පුළුවන් මේ පියවරවල් ටික. නමුත් ඉදලා අරගෙන නේද? ඉදලා අල්ලන පැත්ත ළමයාට කියලා දීලා ඒක ටිකක් ඒකෙන් අතු ගාලා පෙන්නලා අන්න එහෙම කරනකොට අන්න මේක ඉගෙනුම් ආධාරකේ භාවිතාව තුලින්ම ඒ ළමයාට පහසුවෙන්
නිවැරදි රටාවට මලුපෙත් මං හැමදීම කියන එක සිද්ධ වෙනවා. දැන් දහම් පාසල් වල මම දකින දෙයක් තමයි ඉරිදටත් සමහර දහම් පාසල් වල පන්සල් වල මිදුළු අතු ගාලා නැහැ. තනකොළ ටිකක් ගලවලා නැහැ. ළමයිට ඒවා පුරුදු කරන්නේ නැහැ. එහෙම දහම් පාසල් කරලා වැඩකුත් නැහැ. ළමයාගේ මහන්තත්කම ළමයාගේ තියෙන මාන්නය පන්සලේදී කැඩෙන්න ඕනේ. පන්සලේ මිදුළු ළමයිට බෙදලා දෙන්න ඕන අතු ගන්න පන්ති මට්ටමේ. මළුව විහාර මළුව එක පන්තියකට, චෛත්‍ය මළුව එක පන්තියකට, ආවාසගේ ඉස්සරහ ටික එක පන්තියකට. දැන් අපි වඩිනවනේ පන්සල් වලට විවිධ වැඩ කටයුතු වලට. ඉරිද දවසෙත් ළමයි ටික දානශාලාවට පැනලා ළමයි ටික ඛණ්ඩ දක්වන ඌමනාව ඉදලක් අරගෙන මිදුලක් අතු ගන්න ළමයි කියන කවුද වැරදි? පැහැදිලිවම වැරදි ගුරුවරු. ඇයි? දහම් පාසලට වැඩතරණක් නැහැ. ළමයා දහම් පාසලට උදේට එනකොට ළමයාට තියෙන්න ඕනේ ඒ එතන ඉඳලම තියෙන්න ඕනේ මලුපෙත් මං හැමදීම මල්ලාසන පවිත්‍ර කිරීම රොඩු ටික ඇදලා දාන්න එක අඩුම තරමේ සතියකට සැරයක්වත් ළමයාට තමන්ගේ පන්සලේ මිදුළු අතු ගන්න පුරුදු වෙනවා කියලා කියන්නේ එකක් ඒ ළමයාට විශාල කුසලයක් ලැබෙනවා. අනිත් පැත්තෙන් ඒ ළමයා පිරිසුදුව පිළිවෙල කියන එක පුරුදු වෙනවා. ගෙවල් වල ජීවිතේ අතු ගන්න ඇති ළමයි ඉරිදා දහම් පාසලේ අතු ගන්නකොට ඒ ළමයාට අතු ගන්නවා කියන එක පුරුදු වෙනවා. ඒ නිසා මේ ඉගෙනුම් ආධාරක භාවිතා කරලා මේවා කරනකොට මේ වගේ තියෙන වටිනාකම කෙලවරක් නැහැ. මං කියන්නේ ඒකයි ඔබ මේ කරන වැඩේ ඊටාම හොඳින් කරන්න. අවබෝධයෙන් කරන්න. ඔබට මේකෙන් ලැබෙන ආනිසංසය හැම වෙලේම මතක් කරගන්න. මං ඔබට මේ උදව් කරන්නේත් ඔබ කරන වැඩේ ඊටාම සාර්ථකව කරගන්න. දැන් අද මම උදෑසන 8 සිට හවස 3යි කාල දක්වාම උදෑසන වරුවේ දහම් පාසල් ළමයිටත් හවස දෙමව්පියන්ටත් මම හිතන්නේ මෙතන ඉන්නවත් සමහර විට වට්ටප්පොළ පිළිමතලාවට ආසන්න වට්ටප්පොළ විහාරස්ථානයේ දහම් පාසල ශ්‍රී ප්‍රඥාවාස දහම් පාසලේ සංවිධානය කරපු වැඩසටහනක් අද දවසම කරලා ඉවර තමයි මම මේ තාම කතා කරන්නේ. මගේ හඬ ඔබට තේරෙන්නේ වෙනසක් වගේ අද දවසෙන් භාගයක් උටත් වඩා මම අද දවසේ මේ කතා කරලා තමයි වෙලාවේ පැය දෙකක් විතර මේ කතා කරන්නේ. ඒතර මම මේක හඳුනගෙන තියෙනවා මේක තමයි මේ මනුස්සාත්මය කරගන්න පුළුවන් පින්කම. සම්මා දිට්ඨියට කෙනෙක් පත් කිරීම සඳහා දහම් පාසල් ගුරුවරු දරන උත්සාහය ඊටාම සාර්ථක එකක් බවට පත් කරගන්න ඒ ගුරුවරුන්ට ඒ කාර්යභාරය සාර්ථකව කරගන්න භික්ෂුන් වහන්සේ නමක් විදිහට මට කරන්න පුළුවන් සමාජ මෙහෙවර තමයි මම මේ කියන්නේ. මේක මමත් පිනක් විදිහට තමයි දකින්නේ. මම අවබෝධ කරගෙන ඉන්නේ මේ විදිහට. ඔබ දහම් පාසලට යනකොට බොහොම අවබෝධයෙන් යන්න උගන්වන පාඩම පුළුවන් තරම් මේ ඉගෙනුම් ආධාරක පාවිච්චි කරලා කරන්න උත්සාහ කරන්න. ළමයි මිදුළු අතු ගන්න කියලා කියන්න එපා. ළමයි කණ්ඩායමක් එක්කන ගිහලා තමනුත් මිදුළු අතු ගන්න තමන්ටත් ඒ පින්කම මේ විදිහටම අවශ්‍යයි. නේද? කරවන්නෙක් වෙන්න එපා. කරන කෙනෙක් වෙන්න ආදර්ශයෙන් ළමයිත් එක්ක. ඇයි ඔයගොල්ලන්ටත් පුළුවන් ඉදලා කරන් අතු ගන්න. නේ? තමනුත් ආදර්ශ සම්පන්න වෙනවා. ගුරුවරු ඉදල් ටික ගන්නකොට ළමයි නිකම්ම ගන්නවා. දැන් මගේ පන්සලේ ලොකු හාමුදුරුවෝ මට අදටත් මතකයි. උන්වහන්සේ තමයි උදේම ඉස්සලා මිදලා අතට ගන්නෙ. උන්වහන්සේ ඒක හරි ලස්සන දර්ශනයක්. උන්වහන්සේ ඉදලා අරගෙන මිදුලට බැස්සහම ඒ වත් බෙදලා තිබ්බ විදිහට තැන් වල අපි එක මිදුල් අපිට බාර දීලා තිබ්බේවා. ඒ දර්ශනය අදටත් මට මැවිලා පේනවා. කෙනෙක් පාරතු ගන්නවා, කෙනෙක් මලු අතු ගන්නවා, කෙනෙක් චෛත්‍ය මලු අතු ගන්නවා, කෙනෙක් සංඝවාසීසර අතු ගන්නවා. මගේ පන්සල පිරිවෙන් විහාරස්ථානයක්. ඒක හරියම ලස්සන දර්ශනයක් උදේම පේන. ලොකු හාමුදුරුවොත් ඉදලක් කරගෙන අතු ගන්නවා. ඉතින් පන්සලේ ලොකු හාමුදුරුවෝ ඉදලක් කරන් අතු ගන්නවා නම් ඇයි ඉතින් දහම් පාසලට යන ගුරුවරයාට බැරි ඒක පුළුවන්. ඔබට හොඳට අවවාදයක් උපදේශයක් වුණත් දෙන්න පුළුවන් එතකොට තමයි. ඒ නිසා මේවා ළමයිත් එක්ක ප්‍රායෝගිකව කරන්න. මේ ආධාරක භාවිතය ළමයි ලව්ව කරන එකක් නෙමෙයි මේක තමන් කරන එකක්. ඒ තුලින් වෙන්නේ ළමයාගේ පහසුවෙන් අවබෝධ කරවීමට හැකි වෙනවා තමන් අපේක්ෂා කරන විශේෂ කරුණ නැත්නම් ඉගෙනුම් ඵලෙ.
ඊට පස්සේ මේ පන්ති වල තියෙන ප්‍රධාන ප්‍රශ්න තමයි සිසුන් ක්‍රියාකාරී කරවීම. ක්‍රියාකාරී නැති එක මන්ද උත්සාහයි. දහම් පාසල පටන් ගන්න ටික වෙලා කියනවා ළමයි ඈනුම් ගන්නවා. ළමයි නීදි බලාගත්තත් බලාගෙන. එහෙම පන්තියක ඔබ හිටියා නම් ඔබ අනිවාර්යෙන්ම ඔබ අසාර්ථකයි. ඔබට එහෙම අත්දැකීමක් තියෙනවා නම් ළමයි නිදි වගේ නිින්ද යනවා නම් ඈනුම් අරනවා නම් කුසීතයි කම්මැයි නම් වටපිට බලනවා නම් පැහැදිලිවම ගුරු පෞරුෂය අසාර්ථකයි. දැවි ගියපු ගුරුවරේ. ආයි කිසිම හේතුවක් නැහැ ඒකට. කෙලින් මේ ගුරුවා දැවි ගිය ගුරුවරේ. මොනවත්ම දෝෂාරෝපණයක් කරන්න බෑ ළමයිට. ඔබේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ ළමයිගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා ළමුන් ක්‍රියාකාරී කරන්න ඕන පන්තිය තුල. ළමයි ක්‍රියාකාරී කරන දැන් 150ක් විතර ළමයි ටික පුංචි ළමයාගේ ඉඳලා මම මේ ගෲප් එකට දානවා ටිකක් ඔයගොල්ලන්ට බලන්නත් එක ඒවා. පුංචි ළමයාගේ ඉඳලා මේ හැමෝම ක්‍රියාකාරීව අද වැඩසටහනට සම්බන්ධ වුණා. කවි කිව්වා, සින්දු කිව්වා, ගාථා කිව්වා, ශ්ලෝක කිව්වා. ළමයි හරිම උද්‍යෝගිමත්. සමහර අය කියනවා චූට් ළමයිත් එක්ක වැඩ ගන්න අමාරුයි කියලා. ඒ ඉතින් අපි පාවිච්චි කරන ඉගෙනුම් ක්‍රමවේදය, ගුරුවරයාගේ අවබෝධය සහ ඉගෙනුම් ආධාරකවල තියෙන ඌනතාවය. ඒ නිසා සිසුන් ක්‍රියාකාරී කරවන්න මේ ආධාරක භාවිතය අතිශයින්ම වැදගත්. දැන් මම පිරිවෙනේ උගන්වනකොට මට බෝධිය ළඟට ගිහිලා පාඩමක් තියෙනවා නම් ගන්න මම බෝධිය ළඟට ගිහිලා ඒ පාඩම කරන්නේ. දැන් හිතන්න සස්සතියේ පාඩම තියෙනවා කියලා. ඔය පාඩම කරන හොඳම තැන තමයි බෝගහයට. බෝධින්වහන්සේ අභියස. හිතන්නකො චෛත්‍යයේ අංග පිළිබඳව පාඩමක් තියෙනවා කරන්න. පන්තිය හිර වෙන්නේ නැතුව යන්න චෛත්‍ය ළඟට පන්සලේ. දැනට චෛත්‍ය පන්සලේ නැත්තම් ඔබ බිස්ටර් බෝඩ් එකක චෛත්‍යක ආකෘතියක් අඳගෙන ගිහිල්ලා ඒක බිස්ටර් බෝඩ් එක හොඳට සවි කරන්න මේ පන්තියේ. වයිට් බෝඩ් එකේ හරි බ්ලැක් බෝඩ් එකේ හරි ඒක සවි ගන්න. ඊට පස්සේ ක්‍රමානුකූලව විස්තර කරන්න. අපි කතා කරන ඉස්සරහට ඒ වගේ ඒවා. ඒ නිසා මේ සිසුන් ක්‍රියාකාරී මට්ටමේ තබා ගන්න අතිශයින්ම වැදගත් ඉගෙනුම ආධාරක භාවිතය. ඊට පස්සේ තවත් වැදගත් දෙයක් තමයි සංකීර්ණ සංකල්ප. ඒ කියන්නේ සමහර දේවල් තියෙනවා ටිකක් සංකීර්ණයි. විශේෂ කරුණු. විශේෂයෙන් දහම් පාසල අවසාන ධර්මාචාර්ය දැන් බලන්නකො අපි අපේ දහම් පාසල වල අපි ළමයි ඉගෙන උපකාරක පන්ති යනවා කියලා කියනවා. හරිද? අපි කියනවා ළමයි උපකාරක පන්ති වලට යනවා මාර ප්‍රශ්නයක් කියලා. ওই ලොකු පන්ති වල ළමයි. හොඳට මතක තියාගන්න මේක කිව්වට කවුරුත් අමනාප වෙන්න එපා. අපි ළඟ හොඳ වැඩපිළිවෙලක් තියෙනවා නම් අපි දක්ෂයි නම් අපි දාලා තවත් ගුරුවරයෙක් ළඟට ළමයි යන්නේ නැහැ. අත්ොලොස්සයි එහෙම යන්නේ පුජ්‍යලි කර්මුණු වලට. නමුත් පන්තියේ වැහෙන තරම් මට්ටමකටපත් වෙන්නේ නැහැ. හිතියෙත් වැඩක් නැහෙනි කියන මානසිකත්වයේ ගොඩක් ළමයිට තියෙනවා. අපිට ඉතින් උගන්වන්නෙත් නැහෙනි හිතියත්. හොද්දට ධර්මාචාර්යයට දහම් පාසල අවසානට හොද්ද සංවිධානාත්මක වැඩපිළිවෙලකින් ගුරුවරු ටික උගන්වනවා නම් ඒ පන්තියට හොඳට කාලරාමු බෙදාගෙන පීරියඩ් වලින් මාරු වෙවි ළමයි යන්නේ. පැහැදිලිවම ළමයි යන්නේ. ඒක වෙලා තියෙන්නේ අපිට වැඩපිළිවෙලක් නැති නිසා අපේ තියෙන මන්ද උත්සාහී ස්වභාවය එහෙම නැත්නම් අපේ තියෙන දියාරු ස්වභාවය නිසා ළමයා අපිව ප්‍රතික්ෂේප කරලා තවත් ගුරුවරයෙක් ළඟට යනවා. මේකට අපි නිදහසට කාරණා හදාලා තියෙන විභාග වලට ළමයි පන්ති වලට යනවා, තරංගයට යනවා, රේස් එකට යනවා, ඒ ළමයි පුජ්‍යලි කර්මුණු වලට යනවා. එහෙම අපි හේතු හදාගෙන තියෙනවා. මම කියන්නේ ඕනම ගැටලුවක් දිහා මධ්‍යස්ථව බලන්න. ඒක ජීවිතේට පුරුදු කරගන්න. ඕනම ගැටලුවක් දිහා මැද තැනක ඉඳලා බලන්න. හොඳයි නරකයි කියලා දෙපැත්තක් තියෙන ඕකේ මැදට එන්න ඔයා. මැදට ඇවිල්ලා හොඳ පැත්තත් බලන්න නරක පැත්තත් බලන්න. මධ්‍යස්ථ කෙනෙක් බඩපත් වෙන්න. හොඳ පැත්තේ ඉඳලා බැලුවොත් හොඳ විතරයි පේන්නේ. නරක පැත්තේ බැලුවොත් නරක විතරයි පේන්නේ. ඒ නිසා මධ්‍යස්ථව ඉඳලා බලන්න. ඒ කියන්නේ ඕනම කාරණයක් සම්බන්ධව තමන් හිතන්න ළමයි දෙන්නේගේ ගැටලුවක්. මේ පැත්තෙන් පැමිණිල්ල කියනවා මේ පැත්තෙන් අනිත් කාරණාව කියනවා. මේ දහසට කරුණු කියනවා. දැන් ඔබ කොයි පැත්තටවත් යොමුනොත් දෙපැත්තෙම කරුණු සැලකිලිට අරගෙන තමයි ඔබට මධ්‍යස්ථ කෙනෙක් විදිහට තීරණයක් දෙන්න පුළුවන්. ඒ නිසා ඔය දහම් පාසල් වල බොහෝ වෙලාවට ඉහළ මේ ශ්‍රේණිය ළමයි ඇදහැලීමට බලපාන හේතු අතර ඉතා ප්‍රබල හේතුවක් විදිහට මම දන්නවා
ඒ ගුරුවරුන්ට ඊටාම සංවිධානාත්මක සල්සුම් සහගත වැඩපිළිවෙලක් නැහැ. එහෙම තිබුණා නම් ඒ ළමයි කීප දෙනෙක් යාවි. හැබැයි අඩුම ගානේ 4-5 දෙනෙක් හරි ඉන්න පුළුවන්. ඉන්නවා. ඊළඟ ධර්මචාරී සමත් වෙච්ච දහම් පාසල සමත් වෙච්ච ළමයිට කොයි දහම් පාසලේද ඇගීමක් කරලා තියෙන්නේ? මට මෙතන කවුරු ඉන්නවනම් කියන්න බලන්න. සංවත්සර උත්සවයේ හරි වාර්ෂිකව පවත්වන ත්‍යාග සහ ප්‍රදාන උත්සවයේදී විශේෂ සැලකිල්ලක් දක්වලා තියෙනවාද ඒ ළමයිට? මොකද්ද සැලකිල්ලක් දක්වන කරපු දේ මොකද්ද? එහෙම කරපු දහම් පාසල ගුරුවරයෙක් කවුරු ඉන්නවනම් දහම් පාසල තියෙනවා නම් පොඩ්ඩක් කියන්න බන්නේ කරපු දේ මොකද්ද කියලා. දැන් අපි කියනවා ඇදහැරනවා කියලා මේ අවසාන ශ්‍රේණි. දැන් අපි එතකොට උපක්‍රමශීලී වෙන්න එපා මේ ළමයි ටික අද්ද ගන්න. එතකොට සමත් වෙච්ච ළමෙක් ඉන්නවා නම් කවුරු හරි ඒවට මොනවද අරන් තියෙන වැඩපිළිවෙලවල? කොහොමද ඒගොල්ලන්ට මේ උපස්තම්භනය කරලා තියෙන්නේ? ඒගොල්ලෝ කොහොමද අගය කරලා තියෙන්නේ? අගයන්නේ කොහොමද ඒගොල්ලෝ? එහෙම කවුරු හරි වැඩපිළිවෙලක් දැන් බලන්න මම හොඳ උදාහරණයක් කියන්න. ශිෂ්‍යත්ව පාස් වෙච්ච ගමන් ඉස්කෝලේ ඉස්සරහ වදිනවා බෝඩ් එකක්. ඕ ලෙවල් පාස් වෙච්ච ගමන් බෝඩ් එකක් වදිනවා. නේ? එතකොට ඒ මොකද ඒ කරන්නේ? ඒ ප්‍රොමෝෂන් එකක් කරන්නේ. එක පැත්තකින් ළමයා දිරිගන්නනවා අනිත් පැත්තකින් ඉස්කෝලේට ළමයි එනවා. දැන් අපේ එහෙම දහම් පාසල් ළඟ එහෙම අගය කරලා තියෙනවද? ත්‍යාග සහ සාතික ප්‍රදාන උත්සවයකදී. එහෙම තියෙන කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මං තප්පර කීපයක් දෙන අවස්ථාවක් අදහසක් ඉදිරිපත් කරන්න බලන්න. එහෙම නැහැ. එහෙම නැත්තම් මට කවුරු හරි යෝජනාවක් ඉදිරිපත් කරන්න බලන්න. ඒ වගේ ළමයිට කරන්න හොඳ උත්තේජනේ ලබන්න කරන්න පුළුවන් වැඩපිළිවෙලක්. 2022 වර්ෂයේ ස්වාමින් වහන්සේ මගේ මත්තිගොඩ සිරිසුංග දහම් පාසලේ මේ ත්‍යාග ප්‍රදාන උත්සවයක් තියලා ළමයින් ඇගීම කරා. කොහොමද සියලුම ළමයින්ට ඒ විලා ඒක එදා උත්සව ප්‍රකාරව කළා. ළමයින්ට සහතිකපත් එක්කම ළමයින්ට දහම් පාසල් ඇඳුමකුත් අපේ ස්වාමින් වහන්සේ පරිත්‍යාග කරා. මේ ඊට තමයි කරේ. හැබැයි සියලුම ළමයින්ට දහම් පාසල් ඇඳුම් කට්ටලයක් රෙදි දුන්නා. අර අනිත් අයට සහතිකපත් ප්‍රදානය සහ සමහරුන්ට මේ කුසලාන මෙඩල්ස් ඒ වගේ මේ දුන්නා. ඔය කොවිඩ් එකෙන් පස්සේ ස්වාමීන් වහන්සේ ළමයි ආවේ නැහැ. කොවිඩ් එක ඉවර වුණාට පස්සේ ළමයි හරිම ස්වල්ප ප්‍රමාණයයි හිටියේ. ඊට පස්සේ ළමයිව ඒකට නැඹුරු කරගැනීමේ පරමාර්ථයෙන් තමයි ලොකු ස්වාමීන් වහන්සේ ඒ සාහිත්‍ය උත්සවයක් විදියට ඒක මේ පැවැත්වුවේ. ඊට ඉස්සර වෙලා මේ දහම් පාසලේ කොවිඩ් වලට ඉස්සර වෙලා හැම වර්ෂයකම ත්‍යාග ප්‍රදානෝත්සවයක් පවත්වලා තියෙනවා. ඒකට මම සහභාගී වෙලා හිටියේ නැහැ. මේ දිගටම වගේ ඒක තිබුණා. ඊට පස්සේ මොකද මේ මගේ සිරිසුමක දහම් පාසලට එහෙම දැන් ඔය මුළුත්තේට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ විසින් ඒක ලබා ගන්න තෙක් ස්වාමින් වහන්සේ කෙනෙක් වෙනමම හිටියේ නෑ. එතන පන්සලක් නැහැ. එතන බෞද්ධ මධ්‍යස්ථානයක් විතරයි තියෙන්නේ. ඒක නිසා ඉතින් අර ගුරු මණ්ඩලයේ හොඳ මෙහෙවීමකින් හොඳ ගුරු මණ්ඩලයක් හිටියා. ඒ අයගේ මෙහෙවීමෙන් ළමයින්ගේ හොඳ දක්ෂතා පෙන්නුවා. ඊට පස්සේ කොවිඩ් වලින් පස්සේ තමයි ස්වාමීන් වහන්සේ අර වගේ වැඩසටහන එකක් කරා. ඊට පස්සේ ආපහු ළමයි ටිකක් පහලට වැටුණා. පොඩි ප්‍රශ්න. මොකද ඉඩ කඩ තාම දහම් පාසල හදාගෙන යමින් පවතිනවා. ඒක නිසා දැන් ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් විදියට තමයි දහම් පාසලට හැරුණාම එතන බෞද්ධ මධ්‍යස්ථානය හදාගෙන යන්නේ. දහම් පාසලත් හදාගෙන කොටනැගිලි හදාගෙන යනවා. ඒක නිසා ටිකක් අර මේ ළමයින්ට නිකන් සාමාන්‍යයෙන් තියෙනවා පොඩි අපහසුතාවයන් ඩෙස් බංකුවල ඒ වගේ දේවල්. නමුත් ඒවත් දැන් අපි ඔක්කොම निराකරණය කරගෙන මේ යනවා. මේ අවුරුද්දෙත් අපේ වැඩසටහනට බලාපොරොත්තු වෙනවා ත්‍යාග ප්‍රදානෝත්සවයක් තියන්න ගියවර ප්‍රතිඵල සමග. ඔව් බොහොම හොඳයි. ඒකයි නිපුණතාව තිබ්බනේ ස්වාමීන් වහන්සේ. ඒ වයින්ුත් මේ ඒකෙත් තිබුණා ශාසන ආරක්ෂක බල මණ්ඩලයෙන් මාර්තු මාසේ විශාල ත්‍යාග ප්‍රදානෝත්සවයක්. ඒකටත් මගේ දහම් පාසලේ දරුවෝ සහභාගී වුණා මේ කුසලතා සහතිකපත් ගන්න. ඒ වගේ. එතකොට ඒව දැක්කලා දැන් මේ අවුරුද්දේ
මේ දහම් පාසලෙනුත් ඒ වැඩසටහන කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඒක හොඳයි. බොහොම ස්තුතියි මිස්. එතකොට මේ මම හිතන්නේ වැඩසටහනක් එහෙම ක්‍රියාත්මක කරලා තිබෙනවා, ක්‍රියාත්මක වෙනවා. බොහොම හොඳයි. ඊළඟ මම යෝජනා කරන්නම් ඔය මෙන්න මෙහෙම අදහස් ටිකක් ඔය ඉහළ ශ්‍රේණිය වල ළමයි අපිට මේ අවශ්‍යයි ඇත්තටම දහම් පාසලේ යම් යම් ක්‍රියාකාරකම් වලට උනත් ලොකු ළමයි ටිකක් ඉන්නවනම් තමයි අපිට ඒක ඒ ගුරුවරුන්ටත් යම්කිසි ප්‍රබෝධමත් ගතියක් තියෙනවා සහ විවිධ වැඩසටහන් කරනකොට ගොඩක් හොඳයි දහම් පාසල පැත්තට හොඳයි ඒ දරුවන්ගේ ජීවිත වලටත් ගොඩක් හොඳයි වැඩිහිටිය අය සම්බන්ධ වෙනවා නම් ඕකට දැන් කරන්න ඕනේ මෙන්න මේ වගේ වැඩසටහන ටිකක්. ඒ කියන්නේ අපි දැන් යන තාලයේ කාලෙත් එක පොඩ්ඩක් මුසු වෙන්න ඕන ඔය වගේ වැඩවලට. මොකද සමාජයේ ඉල්ලුම සමාජයේ යන රටාවත් පොඩ්ඩක් අධ්‍යයනය කරලා අපිත් උපක්‍රමශීලී දේවල් පාවිච්චි කරන්න ඕනේ. මම යෝජනා කරනවා මෙන්න මෙහෙම වැඩක්. අපි හිතමු කොහොම හරි ළමයි 3-4 දිනක විභාගේ සමත් කරා කියලා ධර්මාචාර්ය හෝ දහම් පාසල අවසානයේ. ඒ ළමයි දහම් පාසලේ බිත්ති පුවත්පතක් එහෙම නැත්නම් දැන්වීම් පුවරුවක් එහෙම නැත්නම් දහම් පාසලේ ඒ වගේ විශේෂ කාර්යාලයේ විශේෂ ස්ථානයක් ඒ වගේ තැනක පුංචි මුදලක් වියදම් කරලා නේද සමහරවිට දැන් දහම් පාසල් වල ඉන්න ගුරුවරුන්ගේ ග්‍රැෆික් ඩිසයින් වගේ පුළුවන් වැඩි ඕන ඒ 3 ප්‍රමාණයට ඒ ළමයිගේ පොඩ්ඩක් මූණ ටික රවුමට දාලා ඒ ළමයි පොඩ්ඩක් අගේ කරලා නේද මේ 2025 වර්ෂයේ පහේ අපේ හපන්නු කියලා ඔය දාලා තියෙන ස්කෝල වල ආන් ඒ වගේ ලස්සන ආකර්ෂණශීලී මේ වචනයක් වාක්‍යයක් පාවිච්චි කරලා ඒක නිතරම දෘශ්‍යණය වෙන්න තියන්නේ. ඒ කියන්නේ දෘශ්‍යාධාරයක් විදිහට තියන්නේ. ඒ කියන්නේ ඒක පේන්න තියන්නේ. ඒක එක පැත්තකින් පෙළඹවීමක් ඇති කරනවා. කාටද? ওই ළමයි අතර මෙහෙම එකක් තියෙනවා. තරංගකාරීත්වයක් තියෙනවා. ඔන්න ඕකම අපිට පාවිච්චි කරන්න පුළුවන් ওই ළමයි ගෙන්න ගන්න. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් අපි ළමයිට දහම් පාසල තුල දෙන මේ උපස්තම්භන අඩු නිසා තමයි තව කෙනෙක් ඒක අනුකරණය කරන්න යාම වැරකිලා තියෙන්නේ. මගේ පුටු එකත් මම මේ බෝඩ් එකට කොහොම හරි දාගන්නවා. දැන් මම ගියා ඉන්ෂුරන්ස් කම්පැනි එකකට ලංකාවේ තියෙන. ඒකේ හැම සතියෙම හොඳම බිස්නස් මාකටිං බිස්නස් ටික හදපු කෙනා එයාගේ ෆොටෝ එකක් දානවා හැමෝටම බලන්න මේ මේන් බෝඩ් එකේ. ප්‍රධාන දැන්වීම් පුවරුවේ. එතකොට ඒගොල්ලෝ අතර තරංගයක් නෙවෙයි වෙනවා ඊළඟ සතියේ මගේ ෆොටෝ එක මම කොහොමද දාගන්නේ. ඒතර ඒගොල්ලෝ කරන බිස්නස් මාකටිං ටික වැඩි කරගන්නවා. ඕක හැම වෙලෙම වෙළඳ පොලේ තියෙන දෙයක් ඕක. ඕක අපිට මේ ඉගෙනුම් ආධාරකයක් විදිහට ළමයි පොළඹුවා ගැනීමක් විදිහටත් අපිට ඕක පාවිච්චි කරන්න පුළුවන්. පාසල් වල ගොඩක් ඕක කරනවා. අපි දහම් පාසල් තාම ටිකක් අර ගෝත්‍රික ස්වභාවයට යන්නේ. මම කියන්නේ දැන් කාලේ තාලෙත් එක්ක පොඩ්ඩක් මේවා අප්ඩේට් වෙන්න ඕන. ඒ ළමයිගේ භාෂාවෙන් කතා කරලා තමයි අපි ළඟට ගෙන්න ගන්න ඕනේ. ඒ ගෙන්න ගත්තට පස්සේ වෙනස කරන එක අපේ වැඩේ. නේ? බුදුහාමුදුරුවෝ නන්ද කුමාරයාට පාවිච්චි කරපු ඉගෙනුම් ක්‍රමය දිහා හොඳට බලන්න. බුදුහාමුදුරුවෝ නන්ද කුමාරයාට පාවිච්චි කරපු ඉගෙනුම් ක්‍රමය හොඳට අවබෝධ කරගන්න. ඒ නිසා ළමයිගේ කැමැත්තට මුල් තැන දීලා එතනින් ළමයාගේ අපේ පැත්තට නතු කරගෙන ඊට පස්සේ අපිට පුළුවන් අපේ ඕන දේ වෙනස් කරගන්න. දැන් මම කියන්න උදාහරණයක් ළමයි යන්නේ දහම් පාසලෙන් බොහෝ වෙලාවට ලොකු ළමයි යන්නේ පන්ති යන්න. මේ අවංකවම කැපකිරීමෙන් වැඩ කරන අයට තමයි මම මේ කියන්නේ. ළමයි යන්නේ අමතර පන්ති වලනේ මොනවද? විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි. ඕවනේ ප්‍රධාන විෂයන් ළමයිගේ. නිකන් පොඩි වැඩ පිළිවෙලක් හදනවා ආදිසි සංගමයක් පිළිහිටවලා අපි අර කතා කරපු විදියට. ඒ ආදිසි සංගමයට දැනුවත් කිරීම පොඩ්ඩක් කරලා සර් කෙනෙක් ගෙනල්ලා ඉරිදාට හවස දහම් පාසලෙන් පස්සේ පුංචි පන්ති දෙක තුනක් දහම් පාසලේ පටන් ගන්නකො. මුල් වෙන්නකො කවුරු හරි ගුරුවරයෙක්. මොකද වෙන්නේ කියලා බලන්න. ගමේ ඉන්නේ උදව් කරනවා. රටේ ඉන්න මිනිස්සු උදව් කරනවා. ස්වභාව ධර්මයෙන් උදව් කරනවා. හරියන්නේ. ඒවා අපේ ගම් වල කරන්න බෑ. ඒක තමයි ලොකුම තියෙන කිල්ල නොසලකිල්ල. ළමයි දෙන්නගෙන් පටන් ගන්න. මේක බුදුහාමුදුරුවෝ පටන් ගත්තේ 5 දිනක්ගේ. අද තායිලන්තේ ධම්මකාය පන්සලේ විතරක් ඉන්නවා ලක්ෂ 5කට එහා හාමුදුරුවෝ. ඔබ කොයි වෙලාවකවත් නොගිටිව් වෙන්න එපා පොසිටිව් වෙන්න. එතකොට ළමයි දහම් පාසල තුල රඳව ගන්න වැඩපිළිවෙලක්
අපිට තියෙනවා නම් අපේ වැඩේ සාර්ථක කරන්න පුළුවන්. සමහරවිට දැන් දහම් පාසලේ ඉන්න පුළුවන් ඉංග්‍රීසි උතර දාන්න ගුරුවරයෙක්. එයාට පුළුවන් ඉංග්‍රීසි ටිකක් කියලා දෙන්න. නේ? දහම් පාසලේ ඉන්න පුළුවන් තරුණ ටීචර් කෙනෙක් මේ ඔය කියන ආර්ථික විද්‍යාව ඒ වගේ විෂයන් කරපු. එතකොට මේ වගේ පොඩි පන්තියක් දහම් පාසලේ පටන් ගන්න පුළුවන්. එකක් Tamanට ඉගෙනුම් එක්ස්පීරියන්ස් එකක් ලැබෙනවා. අනිත් පැත්තෙන් පිනක් සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් ගමේ හිතන්නකො මේ ඉගෙන ගන්න ළමෙක්ගේ තාත්තා කෙනෙක් හොඳ තැනක රැකියාවක් කරනවා ආයතන ප්‍රධානියෙක් කියලා. ඔයාට අනිවාර්යෙන් අවස්ථාවක් දෙනවනේ. ඔයාට අනිවාර්යෙන් ඒ අවස්ථාවක් දෙනවා. සහ අවම යොමු කිරීමක් කරනවා. ඔය පින විපාක දෙන විදිය හරි අමුතුයි. ඒ නිසා මම ඒ ගැන දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංකීර්ණ සංකල්ප සරල කොට ඉගෙනීමට මේ ඉගෙනුම් ආධාරක ඉතාම පාවිච්චි කරන්න පුළුවන්. මම ගොඩක්ම කියන්නේ ධර්මාචාර්ය දහම් පාසල් අවසාන වගේ සංකීර්ණ පාඩම් කරනකොට පුංචි ළමයිට නම් එහෙම තමයි. විශේෂයෙන් අර පාඩම් කර්මයේ පුනර්භවයේ ත්‍රිලක්ෂණය පටිච්ච සමුප්පාදේ පාලි අභිධර්මයේ බෞද්ධ සංස්කෘතිය වගේ දේවල් බොහොම ලස්සනට මේ සංකීර්ණ කරලා සරල කරලා ගැලීම් සටහන්මයි උගන්වන්න පුළුවන්. අභිධර්මයේ චිත්ත කාණ්ඩේ කොටස් 4ට බෙදෙවිද ගැලීම් සටහනක් අඳින්නකෝ. චිත්ත චෛතසික රූප නිබ්බාන චිත්ත ආපව බෙදෙන කොටස් 4කට. ඒ කොටස් 4 ආපව අණු කොටස් වලට බෙදලා යනවා. මම ළඟ තියෙනවා මම එවන්නම්කෝ මේ අභිධර්ම ගන්න ගුරුවරයෙක් ඉන්නවනේ මට කියන්න මම ගෲප් එකට දාන්නම්. මම හදලා තියෙනවා එහෙම. ඒ වගේ දේවල් පාවිච්චි කරන්න. සංකීර්ණ සංකල්ප සරල කොට උගන්වන්න මේ ඉගෙනුම් ආධාරක පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඉගෙනුම් ආධාරක කියන්නේ මොනවද කියලා මම ඉස්සරහට කතා කරනවා. මම මේ වගේ වැදගත්කම ගැන කතා කරන්න ඉස්සල්ලාම. ඊට පස්සේ පාඩම සරල කොට ඉගෙනීමට මේ ගැඹුරු සමහර පාඩම් නිකන් චූටි දහම් පාසල් වල අකුරු පිටු දෙක තුන තියෙනවා. කියවලා මෙලා මේ කියන්නේ මෙලෝ සංසාර ඉවර ගන්න බෑ කියලා ළමයාට එනවා අයිඩියා එකක්. අපෝ මේ පාඩම කොච්චර දිගයිද තව තියෙනවා තවත් පිටුව අකුරු චූටි අනේ මේක නම් මෙච්චර කියවන්න බෑ කියලා ළමයා අත්හැරලා දානවා. දැන් ওই පුංචි පන්ති වලට නම් මම හිතන්නේ වාරණ භාවිතා කරලා දැන් ටිකක් මේක මේ ලස්සන කරලා තියෙනවා. ওই පිරිවෙන් පොත් ටිකත් ওই විදිහටම තිබ්බ එකක්. දැන් පිරිවෙන් පොත් ටිකත් ලස්සන කරගෙන ඇවිල්ලා ටිකක් බලන්න ආසයි හිතන මට්ටමට ගෙනල්ලා තියෙනවා. ඒ නිසා මේ පාඩම සරල කොට ඉගෙනීමට මම කියුවේ පාඩම බෙදා ගන්න. නේ පාඩම බෙදා ගන්න. පාඩම දීර්ඝයි නම් කොටස බෙදා ගන්න ඔයා. අද මම මෙතෙන් එනකම් මේ විෂය කරුණු ටික කියනවා. ඊට පස්සේ ඉතින්ලා ඊළඟ දවසේ කියනවා. කලබලයක් නෑ කිසිම කලබලයක් නෑ. එහෙම කලබලයි කියලා ගොඩක් එකපාරට උඩට දැම්මට එකක්වත් යන්නේ නැහැ. එතකොට අර සරල කරන පාඩම ඉගෙනුම් ආධාරකත් පාවිච්චි කරගත්තට පස්සේ හරියට නිකන් පරිපෝෂදගෙන නිමිතිය ටිකක් දැම්ම වගේ තමයි. හරිම රසයි. පාඩම සරල කරකොට මේ කොටස් කරගන්න අනු කොටස් වලට පාඩම කඩා ගන්නවා. ඒ කඩා ගන්න කොටස් වලට අදාළ විදිහට ඉගෙනුම් ආධාරක පාවිච්චි කරනවා. එතකොට නිකම් පරිප්පු කණ්ඩ අකමැති අය ඔය තම්පලා ටිකක් සාරණ ටිකක් නේද නිමිතිය ටිකක් දැම්මහම බොහොම අපූර්වට පරිප්පු කන්න පුළුවන්. රසයි. මේවා මේ ප්‍රායෝගික දේවල් මේ. ඕගොල්ලෝ දන්න දේවල් මම මේ කියලා දෙන්නේ. නොදන්න දේවල් නෙමෙයි. වැඩේ තියෙන්නේ ඒවා අපිට හරියට සංජානනය වෙලා නැහැ නැත්නම් අපිට දැනෙලා නැහැ මේවා පාවිච්චි කරන්න පුළුවන් පාවිච්චි කරන්න කොහොමද පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. එසා පාඩම සරල කරලා උගන්වන්න මේ ඉගෙනුම් ආධාරක වල සෑහෙන පුළුවන්. මම අර කිව්වේ පෞරුෂය කියන පාඩම නම් අද උගන්වන්නේ. බලන්න පෞරුෂයක් හැදෙන්නේ පෞරුෂයක් නිර්මාණය වෙන්නේ කෙනෙක්ගේ මොන කාරණා වලින්ද? එතකොට අන්නේ කාරණා ටික ලස්සන රවුමක් ඇදලා මැද ප්‍රධාන මාතෘකාව ලියලා වටේට කාරණා ටික තියන්න. එතකොට එකිනෙක පැහැදිලි කරන ගියාම පුතේ මෙන්න මේක සම්පූර්ණවම පෞරුෂය හැදෙනවා. මෙන්න මේක සම්පූර්ණවම පෞරුෂය හැදෙනවා. අර පොත දිහාට යන්නම ඕනේ නෑ. අපිට පොතේ තියෙන දේ ළමයිට පොත නොබලා පොතින් අපි ඉගෙනගෙන අපි ඒකට ආධාරයක් හදලා ඉගෙනුම් ආධාරකයේ ආශ්‍රයම උගන්නන්න පුළුවන්. ඉගෙනුම් ආධාරකයෙන් මේ දේ කරන්න පුළුවන්. එනිසා පාඩම සරල ගන්න. ඊළඟට වඩාත්ම වැදගත් දේ තමයි ටයිම් මැනේජ්මන්ට් කියන එක. කාලය කළමනාකර කරගන්න. කාලය අඩු කරගන්න පුළුවන් දීර්ඝ කාලයක් විස්තර කරන එක ඊටාම කුඩා වෙලාවකදී අපිට මේ ඉගෙනුම් ආධාරක පාවිච්චියෙන් කියලා දෙන්න පුළුවන්.
ඊළඟට මේ ශිෂ්‍යයා සහ ගුරුවරයා අතර තියෙන සම්බන්ධය අපි කියනවා මියුචුවල් කොම්බිනේෂන් කියලා. මිත්‍රශීලී බැඳීම, සහයෝගීතාවය. ඒක ගොඩක් සංවර්ධනය වෙනවා. ඒ කියන්නේ ඔය ඉගෙනුම් ආධාරක පාවිච්චි කරන ගුරුවරු ගොඩක් ශිෂ්‍යයොත් එක්ක හරිම මිත්‍රශීලී. ඒ හේතුව ශිෂ්‍යයාට තේරෙනවා ගුරුවරයා කළුවා මාරපණ ගියා වගේ හෝ පරංගි කෝට්ටේ ගියා වගේ නැතුව නිශ්චිත කාරණාව ඊටාම short and sweet විදියට කෙටි සහ රසවත් විදියට කියලා දෙනවා. සමහර ගුරුවරු වෙනකොට ශිෂ්‍යෝ කැමති නැහැ. ඒ ගුරුවරයා එන්දිසල ගිහිල්ලා තමන් කැමති ගුරුවරයා පන්තියට අරන් එන්න උත්සාහ කරනවා. ඔබට ඔබගෙනම ස්වයං විනිශ්චයක් ඇති කරගන්න පුළුවන් තවත් තැන තමයි ආන් එතන. කවුරු හරි ගුරුවරයෙක් ශිෂ්‍යෝ ඇවිල්ලා යන්ස් අපේ පන්තියේ ටීචර් යන් අපේ පන්තියට ආව කියලා අඬ ගහගෙන පැරැත්ත කරන යනවා නම් ඒ ශිෂ්‍යයෝ ඒ ගුරුවරට අවංකවම කැමති. දහම් පාසලට ගියත් ප්‍රතික්ෂේප චරිතයක් ප්‍රතික්ෂේප ගුරුවරයෙක් වෙනවා. ඒක කාගවත් මුවින් කියලා නෙමෙයි යම් යම් අනතුරු ඇඟවීම් වලින්. ළමයි ප්‍රතික්ෂේපයි නම් ළමයිගේ ඉල්ලුමක් නැත්තම් ළමයි ආස නැත්තම් කැමති නැත්තම් ළමයි විහිළුවට තහලුවට එන්නේ නැත්තම් hina වෙන්නේ නැත්තම් ඔයා ගුරු පෞරුෂය තුළ ඔයා අසාර්ථකයි ඇත්තටම. ගුරුවරයා කියන්නේ ළමයාට දෙන හොඳම යාළුවෙක්. ගුරුවරයා තමයි ළමයාට හොඳම යාළුවෙක්. තමන්ගේ தත්ත්වය රැකගෙන තමයි මේ යාළුකම පවත්වාගෙන යන්න ඕනේ. මේක මේ කරේ තියාගන්න කතාවක් නෙමෙයි කියන්නේ ළමයා. කරට ගත්තත් සමහර ගුරුවරු දන්නවා ඕන වෙලාවට බිමින් තියාගන්න ඕනේ කියලා. නිසිතනදී අවවාදයේ උපදේශයේ සහ දඬුවමත් නිසිතනදී ඇගීමත් ප්‍රබෝධක ලබා දීමත් ඒ හැමදේම මේ ගුරුවරයාගේ හරියටම තියෙනවා කලමනාකාරීත්වයකින් තියෙනවා. ඒ නිසා මේ ඉගෙනුම් ආධාරක භාවිතේනොත් අර ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර තියෙන සම්බන්ධය ගොඩක් වැඩි දියුණු කරනවා. ඊළඟට අපි කතා කරනවා මේ ඉගෙනුම් ආධාරක ගුරුවරයාට වැදගත් වෙන්නේ ඇයි කියලා. ඉගෙනුම ඵලදායි කරන්න අනිවාර්යෙන් ගුරුවරයාට ඒක වැදගත්. සාර්ථක ගැනීමක් කරන්න. පාඩම රසවත් කරන්න මේ ගුරුවරයාට ගොඩාක් වැදගත් වෙනවා මේ ඉගෙනුම් ආධාරක. ඒ පාඩම රසවත් කරගන්න. දැන් බලන්න දැන් අපි කියන මෙන්න මෙහෙම. සත් ශාස්ත්‍රෝන්ගේ නම් ටික පාඩම් කරගන්න කියලා ළමයිට කියනවා. පාඩමේදී. හරිද? දැන් ළමයි ඔය නම් ටික පාඩම් කරගෙන සෑහෙන ලොකු උත්සාහයක් දරනවා. ටිකක් හරි 아무තු නම් හින්දා. ඔයා හිතන්න මෙන්න මේ වගේ දෙයක් කරොත් එහෙම මේ වගේ පොඩි මේ ඉගෙනුම ආධාරක තමයි. වැකි කෙටි වැකි මතක හිටින ක්‍රම සකස් කරගන්න එක ඉගෙනුම ආධාරක. ඉගෙනුමට ආධාරයක් ඒක. දැන් මම කියන්නම් ඔය සත් ශාස්ත්‍ර ගැන උගන්වනකොට තියෙන හොඳ ලේසි එක වැකියකින් මුළු සත් ශාස්ත්‍රෙම මතක තියාගන්න පුළුවන්. දීපං මචං සයිමන් අයියාගේ කුඩේ. ඒක මේ නිකාය පහ. ත්‍රිපිටකයේ තියෙන ප්‍රධාන නිකාය පහ. මාරකටත් කියන්න. සූත්‍ර පිටකයේ තියෙන ප්‍රධාන කොටස් පහක්. ඒ කොටස් පහ මතක තියාගන්න පුළුවන් සරල ක්‍රමයක් තමයි දීපං මචං සයිමන් අයියාගේ කුඩේ. එක වාක්‍යයෙන් මතක තියාගන්න තියෙන්නේ. දීපං මචං සයිමන් අයියාගේ කුඩේ. ඔක ඉගෙනුම ආධාරකයක්. ඒ කියන්නේ කෙටි වාක්‍ය තුලින් විවිධ රස ජනනය කරන ක්‍රමවේද තුලින් ළමගේ මතක ස්ථාවර කරන්න පුළුවන්. ඉගෙනීම සාර්ථක කරන්න පුළුවන්. රසවත් කරන්න පුළුවන්. දීපං දීඝනිකාය, මචං මජ්ක්‍ධිම නිකාය, සයිමන් සංයුත්ත නිකාය. දීපං මචං සයිමන් අයියාගේ කුඩේ කුද්දක නිකාය. අංගුත්තර නිකාය කුද්දක නිකාය. දීපං මචං සයිමන් අයියාගේ කුඩේ. දැන් මම ඉස්සෙල්ලා කිව්වේ සත් ශාස්ත්‍රෝන්ගේ නම් ටික මොකද කියන්නේ? ඕකත් හරි 아무තු එකක් නේ. තකමාරි. පූස් මල්ලි අත්තට පැන සැපට නිදයි. පූස් මල්ලි අත්තට පැන සැපට නිදයි. ලස්සන වාක්‍යයක් නේ. පූර්ණ කාශ්‍යප පූස් මල්ලි පූස් පූර්ණ කස්සප මල්ලි මක්කලිය ගෝසාල පූස් මල්ලි අත්තට අජිතකේස කම්බලි අත්තට පැන පකුද කච්චායන පා පූස් මල්ලි අත්තට පැන සැපට සංජය බෙල්ලට්ටි පුත්ත නිදයි නිගන්නාත පුත්ත.
දැන් ඕකට සමානව මෙහා පැත්තෙන් තියෙන බයි ඒගොල්ලෝගේ න්‍යායන් ටික. ඒගොල්ලෝ ඉදිරිපත් කරපු දර්ශනය ඒගොල්ලෝගේ. අනේ නිකන් උන්නට බව් අනේ පව්. අනේ නිකන් උන්නට බව් අනේ පව්. අනේ බව් ගැන බල්ලා. අනේ පව් බල්ලා නිකන් ඉඳලා අනේ පව්. අනේ අකීරියවාදී. නිකන් නීතිවාදී. උන්නට උච්ඡේදවාදී. ඉතින් ওই විදිහට ලස්සන ඉගෙනුම් වැඩ සාර්ථක. දැන් බලන්න කොච්චර අමාරුද කියලා ඔය වැඩේ කරගන්න එක. ළමයිට ඔය ටික පාඩම් ගන්න ගියාම කොච්චර අමාරුද. දැන් ඔය ක්‍රමයට අපි ඒ වගේ ක්‍රම හදලා දුන්නොත් එහෙම රසවත් විදියට. ඇයි දැන් ඔය උපකාරක පන්ති ගුරුවරු ගොඩක් ජනප්‍රිය වෙලා පාසලේ උගන්වන ගුරුවරු අසාර්ථක වෙලා තියෙන්නේ. අප්ඩේට් නැහැ. අලුත් ක්‍රම පාවිච්චි කරන්නේ නැහැ. රසවත් නැහැ. ඉගෙනුම් ආධාරක පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා පාසල් අධ්‍යාපනයේ නොමිලේ තිබ්බත් විශාල මුදලක් ගෙවලා ළමයි කාලේ ධනෙ ශ්‍රමයේ වියදම් කරන උපකාර පදන. ඇයි හේතුව? ඒගොල්ලෝ පාඩම රසවත් කරනවා. රසවත් නැත්නම් අපි අඩුම තරමේ පිහිටක් නැති දේවල් වලට පඳුරක්වත් දානවද? නෑනේ. පිහිටක් නැති දේවල් වලට අපි පඳුරක්වත් දාන්නේ නැහැ. පාඩම රසවත් නිසා තමයි ළමයි යන්නේ. මේක නොමිලේ දුන්නත් වැඩක් නැහැ. මේ වැඩේ දැන් මම මේ නොමිලේ කරන මේ වැඩේම මම ගොඩාක් ලොකුවට දාර්ශනික වචන කියලා මම මේක කරොත් එහෙම නොමිලේ උනාට ඒක අපිට හරියන්නේ නැහැ. ඒක අපිට තේරෙන භාෂාවෙන් නෙමෙයි හාමුදුරු ටික ලොකු වචන වලින් කතා කරන්නේ. අපිට ඒක තේරෙන්නේ නැහැ. තේරෙන උදාහරණ නෙමෙයි. ඒක එච්චර ඉන්ටරෙස්ට් නැහැ කියලා කියනවා. එහෙම වෙනවා. දැන් මෙච්චර පැහැදිලි කරත් ඉන්ටරෙස්ට් නැත්තම් ඒක යාගේ අවාසනාවන්තකමේ තියෙන ප්‍රශ්නයක්. ඒක මම දැක්ක ගෲප් එකෙන් 3-4 දෙනෙක් ගිහිලා තිනවා කමක් නැහැ ඉතින්. එහෙම යන්නත් ඕනේ. ඉතින් කට්ටිය නැත්තම් වැඩකුත් නැහැ නේද? බස් එකේ මිනිස්සු බස් නග්ගහම බහින්නත් එපා. එහෙම තමයි අරමුණුත් එක්ක කට්ටිය වෙනස් වෙන. ඒක ගැටලුවක් නැහැ. මම කියන්නේ රසවත් නොවුනොත් පාඩම ළමයා එකෙන් ඉවත් වෙනවා. ඒ නිසා පාඩම රසවත් කරගන්න ඉගෙනුම් ආධාරක පාවිච්චිය ඉතාම වැදගත්. පාඩමේ රසවත් භාවය ගැන මම වෙනම කතා කරනවා. පාඩම් සැලසුම් කිරීම ගැන මාතෘකාව යටතේ. තේරුම් කිරීමට අපිට අවශ්‍ය අපි හැම වෙලේම උත්සාහ කරන ළමයට ඕක තේරුම් ගන්න. ළමයට තේරුණාද? ළමයට මං කියපු දේ තේරුණාද කියලා ඔයා අහන එක හොඳයි. හැබැයි මේ අහන ඇහිම තුල ළමයිගේ උත්තර දීමේ ස්වභාවය අනුව තමයි ඔබේ ඉගෙනුම කොච්චර දුරට සාර්ථක නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒසත් පාඩම පහසුවෙන් තේරුම් කරවන්න අපිට ළමයිට තේරුම් ගන්න ළමයිට අවස්ථාව සලසලා දෙන්න තේරුම් ගන්න ළමයිට උදව් කරන්න පුළුවන් ඉතා හොඳ දෙයක් තමයි කරන පාඩම උගන්වන පාඩම කියා දෙන පාඩම තේරුම් ගන්න පහසු වෙනවා මේ පාඩමට අදාළ ආකාරයට ඉගෙනුම ආධාරක සකස් කිරීම. ඊළඟට විවිධත්වයක් ඇති කරන්න. අර එක දිගටම අපි අර ක්‍රමයකට ඉගෙන උගන්වමින් යනවට වඩා යමක් කියලා දෙනවට වඩා ටිකක් තත්ත්ව වෙනස් කරනවා නම් විවිධත්වයක් ගේනවා නම් ඒකාකාරීත්වය කියන එකට මිනිස්සු ලෝකේ කැමති නැහැ. සතාසීපාවත් එහෙම කැමති නැහැ. ඒතර විවිධත්වය කියන එකට තමයි හැමෝම කැමති. ඔබ වුණත් එහෙමයි. මම වුණත් එහෙමයි. දැන් මේ බෞද්ධ කොඩියේ මේ දකුණු කෙළවරේ තියෙන බෞද්ධ කොඩිය නිකාම්ම තිබ්බනම් ඔබ ඕක දිහා ඔච්චර බලන්නේ නැහැ. දැන් ওই බෞද්ධ කොඩිය දිහා ඔබ හොඳට බලනවා. හේතුව ඒක ඒකාකාරීත්වයෙන් නෙමෙයි ඒක විවිධත්වයක්. හැම වෙලෙම චලනය වෙනවා. මුහුද කියන එක හැම වෙලෙම චලනය වෙනවා. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. ඒතර මාළුවා කියන සතා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. චලනය වෙනවා විවිධත්වයෙන් යුක්තයි. ඒතර අලියා කියන සතා එක විදිහකට ඉන්නේම නැහැ. හැම වෙලෙම චලනය වෙනවා. එතකොට විවිධත්වය. ඒ නිසා තමයි අපි අලි බලන්න කැමති, මාළු බලන්න කැමති සහ මුහුද බලන්න කැමති. දැන් ලිදක් දිහා කවුරු හරි ගිහලා බලන් ඉන්නවද? වතුරේ තියෙන එහෙනම් බලන් ඉන්න බෑ නෑ. බලන් ඉන්නේ. ඒ හේතුව ඒක එකම ආකාරයි. එහෙනම් පන්තියේදී පාඩම කරනකොටත් එකම විදිහට කරොත් ඔබ මතක් කරගන්න කවුරු හරි වතුර පිටින් ලිදක් දිහා බලන් ඉන්න ඕකේ තමයි මේ ළමයි බලන් ඉන්නේ කියලා. එහෙනම් අපි වෙන්න ඕනේ අන්න මුහුද විවිධත්වය ගෙනල්ලා දෙනවා. එතකොට මාළුවා විවිධත්වය ගෙනල්ලා දෙනවා. අලියා විවිධත්වය ගෙනල්ලා දෙනවා. ඒ තුලින් අපිට ඒවා ගෙතේ රසවත් භාවයේ නැති වෙන්නේ දිගටම තියෙනවා. පාඩමටත් විවිධත්වයක් එකතු කරන්න ඕනේ. ඒ පාඩමට විවිධත්වයක් එකතු කරන්න ඉතා වැදගත්ම දෙයක් තමයි ඉගෙනුම් ආධාරක භාවිතය.
ඊට පස්සේ පැහැදිලි කිරීමට. සමහර දේවල් ළමයිට කොච්චර කියලා දුන්නත් තේරෙන්නේ නැහැ. ඒ නිසා මේක පැහැදිලි කරන්න ඕනේ. මේක පැහැදිලි කරන්න නම් ඊටම ලේසි ක්‍රමයක් තමයි අපිට තියෙන ඉගෙනුම් ආධාරක භාවිතය. අපි හිතන්නේ අපි තිත්‍ර ජාතකයේ කියලා දෙන්න යනවා පැහැදිලි කරනවා. ඔයා විනාඩි 40ක් කියලා දෙන එක නිකමට විස්ටල් බෝඩ් එකක ඇඳගෙන යන්න මේ සතු තුන් දෙනා සාමාන්‍ය ඝන කැලෑවක මේ සතු තුන් දෙනා බොහොම ලස්සනට ඉන්නෝ නිකන් ඇඳගෙන යන්න. ඇඳගෙන ගියා ළමයිට පෙන්නලා පුතේ මේ සතා කවුද? මේ ඔයා කියන්න එපා මේ ඉන්නේ වටුවා මේ ඉන්නේ අලියා ළමයිට අවස්ථාව දෙන්න. එතකොට කියන්නේ අද අපි මේ සතු තුන් දෙනා ගැන ලස්සන කතන්දරයක් කියලා දෙන ජීවිතේට අමතක වෙන්නේ නැහැ. එතකොට තිත්‍ර ජාතකේ. හැබැයි තිත්‍ර ජාතකය තුලින් අපි දෙන්න පණිවිඩය තමයි වැඩි හිටියන සැලකීම. පාඩම උපක්‍රමශීලීව ක්‍රමානුකූලව ළමයි රසවත් තැනකින් ලස්සන කතා. ළමයි එතකොට මේක දිහා බලාගෙන ඉන්න ආසයි. මේකේ වටුව ගැන කියනකොට අර වටුව දිහා බලාගෙන ඒ කතන්දරය අහගෙන ඉන්නවා. අලියා ගැන කියනකොට අලියා දිහා බලාගෙන ඉන්නවා. ලස්සන ලොකු නුග ගහක් තියෙන නුග ගහක් යට මේ තුන් දෙනා පොඩි සාකච්ඡාවක් වගේ තියෙන රූපයක් හදගෙන ගියා නම් පන්තියට මොන තරම් ඒ ළමයිට ඒක මතක හිටිද ජීවිතේටම. ඔබට චිත්‍ර අඳින්න බැරි එක ඇත්ත. මම ඔබට අඳින්න කියන්නේ නැහැනේ. පුළුවන් කෙනෙක් කරගන්න. පුළුවන් කෙනෙකුට කියලා මේ චිත්‍රය ඇඳගන්න. විස්ටල් බෝඩ් එක රුපියල් ලෝඩන් දැන් රුපියල් 30ක් 40ක් වෙන්නේ විස්ටල් බෝඩ් එක. හරි ඩිමයි පේපර් එක හරි කරගන්න වැඩි. එතකොට මේ පාඩම ගොඩක් සාර්ථකයි. ඉතින් දහම් පාසලට එදාට ගිහිල්ලා පුතේ අද මොනවද තියෙන්නේ? අද චිත්‍ර ජාතකය. ඔතන නැගිටලා පාඩම කියවන්න පටන් ගන්න. නවත්තන්න ඊළඟ කෙනා කියන්නේ. අපි සමහරවිට ඊළඟ කෙනාට කියන්නේ වටපිට බල හිටපෙහෙකුට. කොල්ලෙකුට හරි දරුවෙකුට. අන්තිමේදී උට දහම් පාසලත් එපා වෙනවා, ගුරුවරයාත් එපා වෙනවා. ඌට නිකන් දඬුවම් දුන්නා වගේ වෙනවා. අපි එහෙම බල්ලා කියවන්න කියන්නේ අවධානය දෙන්න කියලා අර අහලා පහල වටපිට බල හිටපු කොල්ලට. ඒතර මිනිහා සම්පූර්ණයෙන් ඉවරයි. මිනිහාගේ පෞරුෂයත් අභිමානයත් ඔක්කොම ඉවරයි. මිනිහා සමහරට ආයේ දහම් පාසල තියා ගුරුවරයා පේනකොට පාරෙන්වත් යන්නේ. ඒ තත්ත්වයටපත් වෙනවා. එහෙම නැතුව මේ ඉගෙනුම් ආධාරක පාවිච්චි කරා නම් ওই කාටවත් අසාධාරණයක් වෙන්නේ නැහැ. සන්තෝෂෙන් එන්න ඕනේ. මම හැම වෙලේම කියන්නේ උදේ දහම් පාසලට යන ගුරුවරයා සන්තෝෂෙන් යන ගුරුවරයා ඊටත් වඩා සන්තෝෂෙන් එළියට එන්න ඕනේ. ළමෙක් නිසා හෝ දහම් පාසලේ පරිපාලන ව්‍යුහය නිසා හෝ කිසියම් කාරණයක් නිසා ඔබ දහම් පාසලෙන් ගැටුමක් හදාගෙන මානසික වශයෙන් නම් හෝ මතයක් හදාගෙන නම් මත ගැටුමකින් හෝ එළියට එන්නේ එදා ඒ කරපු වැඩේ වැඩක් නෑ. යස්ස අස්සමුකෝ රෝදං විපාකම් පටිසේවති. යමක් කරලා ඇස් වලට කඳුළු වෙනවා නම් බුදුහාර දේශනා කරනවා එවැනි දේවල් නොකර ඉන්න කියලා. පැහැදිලිනේ? ඒ නිසා පාඩම උගන්වන්න ගිහලා වුණත් ළමයිත් එක්ක ගැටුම් ඇති වෙන ගුරු ඕන තරම් ඉන්නවා. එතකොට දහම් පාසල් ඉවර වෙලා කණ්ඩායම් මිදලා යනකොට ඔබට නේද වාහනේ යනකොට වෙල දිගේ යනකොට නියර දිගේ යනකොට ව්‍යාකන්ද දිගේ යනකොට බයිසිකලේ පැදගෙන යනකොට බස් එකේ ඉඳගෙන යනකොට කෝච්චියේ ඉඳගෙන යනකොට ඔබට මතක් වෙනවා අද මම අහවලත් එක්ක ගැටුමක් ඇති කරගත්තා. දැන් ඔබට කලමනාකරණය ගැන මම කියලා දීලා තියෙනවා. දැන් අද කතා කරනවා ඉගෙනුම ආධාරක සම්බන්ධව. ඒ නිසා ඔබගේ මානසික ගැටලු කියන ඒවා වොම වෙලා කලමනාකරණය කරගන්න මේ කරගෙන යන පාඨමාලාවත් නැත්නම් අපි මේ වැඩසටහන මම දන්න ඕගොල්ලෝ ගොඩාක් ඉවහල් වෙනවා කියලා. ඒකේ විදිහට කරගන්න නිසා පාඩම් කාල සීමාව තුල පාඩම උගන්වන කාල සීමාව තුල වුණත් එවැනි මානසික ව්‍යාධියකට ඔබපත් වෙන්නත් එපා, ශිෂ්‍යයාපත් කරන්නත් එපා. පුළුවන් තරම් උත්සාහ කරන්න මේ ඉගෙනුම් ආධාරක පාවිච්චි කරලා ඉගෙනුම් වැඩේ සාර්ථක කරගන්න. ඊට පස්සේ මේ ඉගෙනීමේ ක්‍රියාවලිය සඳහා ආධාරක භාවිතේ වැදගත්කම. ආධාරක සිසුන්ට පාඩම සඳහා මනා පෙළඹීමක් සපයනවා. ආධාරක සිසුන්ට පාඩම සඳහා මනා පෙළඹීමක් ඇති කරනවා. පැහැදිලිව මේක සිද්ධ වෙනවා. ඊට පස්සේ ආධාරක පන්ති කාමරය තුළ විවිධත්වයක් සපයනවා. අපි අර කිව්වේ ඒ ආධාරක ඔබට පුළුවන් නම් පන්තියේ ස්වභාවය අනුව තියන්න පුළුවන් නම් දහම් පාසල් ගොඩනැගිල්ලේ දහම් පාස් මම දැකලා තියෙනවා සමහර විහාරස්ථාන තියෙනවා දහම් පාසල් ගොඩනැගිල්ල වෙනම තියෙනවා. බෝඩ් වලින් වෙන් කරලා පන්ති කාමර වගේ. ඉස්කෝලේ වගේ.
ඒතර ඒවා තියෙනවා නම් ආධාරක පන්ති තුළට විවිධත්වයක්. ඒතර ඒවා තියෙනවා නම් සකස් කරලා එහෙම මේ ස්ථාවර පූර්ව බවට පත් කරන්න ඒවා. එහෙම නැත්නම් සුසු තනක් තියෙනවා නම් එතන ඒ ආධාරක තියාගන්න. ප්‍රදර්ශනය කරන්න. දැන් හිතන්න ත්‍රිපිටකයේ ප්‍රධාන බෙදීම් දෙක සහ ප්‍රධාන බෙදීම් ටික ඩිස්ප්ලේ බෝඩ් එකක ලස්සන හැදුවා කියලා. ඒ ටික ඔබට විතරක් නෙමෙයි. ඔබ උගන්න දරුවන්ට විතරක් නෙමෙයි. පන්සලට යන්නේ නැයටත් ඒක හරි වැදගත්. හිතන්න අකුසල් සිත් 12 ලස්සනට බෝඩ් එකක ලියලා රාමු කරලා මේ ඩිස්ප්ලේ බෝඩ් එකක ලියලා හොඳට දර්ශනය කරලා තියෙනවා. අට්ඨදා ලෝභ මූලානි ලෝභ මූලික සිත් 8යි කියලානේ. ඒකට සංගල වර්ණන දාලා ඉස්සරහේ ලෝභ මූලික සිත් 8යි. දේශ මූලානි චද්වේදා පාලි පාඨෙත් එක්ක දානවා තවත් ගොඩක් හොඳ. දෝෂ මූලික සිත් 2යි. සංගල වර්ණනක් දාලා ඉස්සරහ දානවා දෝෂ මූලික සිත් 2යි. මොහ මූලානි චද්වේ වේති මොහයේ මුල් වෙච්ච සිත් 2යි. ඒක සංගල වර්ණනක් දාලා ඉස්සරහෙන් දානවා විවිධ පාඨ පාවිච්චි කරලා. ගුණ මාදර සකස් කරනකොට පිරිසිදුව පිළිවෙල අපි කතා කරන ඉස්සරහට. ඒතර ඒ වගේම තියෙනකොට මේ ළමයාට මේ වගේ පෙළඹීමක් ඇති කරනවා. ළමයි නිකන් එහෙට මෙහෙට යනකොටත් මේවා පේනවා. ඒ පෙනීම තුළ ඔහුට මේ දේවල් ඔළුවට යනවා. ළමයා නිකන් ගාතාව හිතන්න කිව්වා කියලා. අට්ඨදා ලෝභ මූලානි දේශ මූලානි චද්වේදා මොහ මූලානි චද්වේ වේති අකුසලාසියු ද්වාදස අකුසලාසියු මේ කුසල් සිත් 12 අකුසල් සිත් 12. ඒතර අකුසලයක් කරන්න මෙන්න මේ සිත් 12 තමයි එන්නේ. ඒ සිත් 12න් පළවෙනි එක ලෝභ මූලික සිත් 8යි, ද්වේෂ මූලික සිත් 2යි, මෝහ මූලික සිත් 2යි. ඕක සමහරලාට සතර පොයේ සිල් ගන්න උපාසකම්ම කෙනෙක්වත් අකුසල් සිත් 12 දන්නේ නැහැ. හැබැයි දහම් පාසලේ ඔබ හරියට වැඩ පිළිවෙල ක්‍රියාත්මකයි නම් 6 7 8 ඉඳලා ළමයා මේක දන්නවා. කොච්චර ලොකු දෙයක්ද ඒක? ඒ කොච්චර ලොකු දෙයක්ද ඒක? කාටද ඒකේ කුසලයේ අනුමෝදන් වෙන්නේ? ඔබට සම්මාදිට්ඨියටපත් කිරීමේ කුසලයේ තමයි ලැබෙන්නේ. විශාල ආනිසංස ලැබෙන තාම වටින පින්කමක් තමයි සම්මාදිට්ඨිය. සත්ත පහක්වත් වේදන් කරන්නේ නැතුව මේ ශාසනයේ තියෙන මහ පුදුම බලගතු පින්කම් කරගන්න පුළුවන්. කේටරින් සර්විස් දාගෙන ගමටම හැන්ඩ් ස්පීකර් දාගෙන ලක්ෂ ගණන් වේදන් කරලා දෙන දංහල් වලට වඩා හොඳට මතක තියාගන්න කෙනෙක් සම්මා දිට්ඨියටපත් කරන එක තමයි නිහඬව නිස්සබ්දව ඒ කරන වැඩේ ආනිසංස මෙච්චරයි මෙපමණයි කියලා නිමාවටපත් කරන්න බෑ. සම්මා දිට්ඨි සූත්‍රය කියවලා බලන්න. බුදුහාරගේ මුල්ම දේශනේ චතුරාර්ය සත්‍යයේ අන්තිම මාර්ගය කොහෙටද යන්නේ කියලා බලන්න. සම්මා දිට්ඨි. ඔබ ওই දරුවා සම්මා දිට්ඨියටපත් කරන්න. ඕක දැනගෙන කරොත් ආනිසංසෙ වැඩි. නොදැන කරනවට වඩා අන්නේ දැනුවත් භාවය තමයි මේ මම ඔබට කරන්නේ. ඒ නිසා පන්ති කාමරේ ඒ වගේ නිර්මාණශීලී වෙන්න විවිධත්වයක් ගේන්න පන්ති කාමරේට. ආධාරක යොදා ගැනීම තුළින් පාඩම ප්‍රිය කරනවා. ඔය අමාරුයි කියන අභිධර්මයේ පාලි නේද? ඒ වගේ දේවල් තාම නිර්මාණශීලව හිතන්න දැන් පාලි වර්ණ ගීම තියෙනවා. බුද්ධ සද්ද වර්ණ ගන්න තියෙනවා. මේක ලස්සන බිස්ටර් බෝඩ් එකක ලියලා රඳවන එක රඳවලා මේක බෝධිය ළඟට වගේ විහාරයේ හරියට හරි එලිමහන් තැනකට අරගෙන ගිහිල්ලා මේක පොඩ්ඩක් කොතනක හරි හොඳට රඳවලා කෝටුවක් චූටි දිග කෝටුවක් අරගෙන ගුරුවරයා එකපාරක් අදාළ තැනින් තියෙන ළමයිට හොඳට උච්චාරණය කරවලා ඊට පස්සේ ළමයිටත් අවස්ථාව කීප දෙනෙකුට දීලා බුද්ධෝ බුද්ධා බුද්ධං බුද්දේ බුද්දේන බුද්දේබි බුද්දේහි බුද්ධාය බුද්දස්ස බුද්ධානං විභක්ති ටික පඨම ဒ ුතියා තතියා චතුර්ථි පංචමි චට්ටි සත්තමි ඔහොම වාර ගානක් කියවලා එතකොට ළමයිට එපා වෙන්නේ අරක අහගෙන ඉන්නකොට අහගෙනම විතරක් ඉන්නකොට ගොඩක් නීරස වෙන්න පටන් ගන්නවා. ඒ වගේ ගැඹුරු මේ සංකීර්ණ අපි අමාරුයි කියලා හිතන දේවල් බොහොම සරල විදියට යොදා ගන්න පුළුවන් මේ ඉගෙනුම් ආධාරක භාවිතය තුලින්. එනිසා පාඩම ප්‍රිය එකක් බවට පත් කරන්න පුළුවන් ඉගෙනුම් ආධාරක නිවැරදිව පාවිච්චි කරොත්. ඊට පස්සේ මේ වැදගත්ම දේ තමයි නිර්මාණශීලී චින්තනයේ මනස යොමු කරනවා.
ඉගෙනුම් ආධාරකයේ සකස් කරලා තියෙන දිහා බලලා ළමයා නිර්මාණශීලී වෙනවා. දැන් ගැලීම් සටහනක් ආශ්‍රයෙන් අපිට හොඳට පුළුවන් අභිධර්මයේ සිත් ටික බෙදලා යන විදිහ කියලා දෙන්න. නේද? ඊට පස්සේ හිතන්න දැන් සංගායනා කියන පාඩම ගත්තා කියලා අපි. සංගායන චරිත කතා කියන පාඩම ගත්තා කියලා හිතන්න. මේක අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. චරිතේ නම ඊට පස්සේ චරිතේ පෞල් විස්තර ඒ චරිතයට අදාළ අධ්‍යාපනික සුසුකම් මේ අධ්‍යාපන තත්වය චරිතයෙන් සිදු සුවිශේෂී සේවාවන් චරිතයේ තුලින් ගත හැකි ආදර්ශ තව ඉතින් ඕනනම් දාගන්න පුළුවන් චරිතයේ සිදු ආගමික සේවාවන් චරිතයෙන් සිදුණු එම චරිතයෙන් සිදුණු ජාතික සේවාවන් එම චරිතයෙන් සිදු ශාස්ත්‍රීය සේවාවන් කියලා අර චරිත කතා කියන පාඩම අනුකාණ්ඩ 7කට 8කට කඩා ගන්න. අර බයෝඩේටා එකක් හදා ගන්නවා වගේ ජීවදත්ත පත්‍රිකාවක් වගේ. ඊට පස්සේ අර චරිතය කියවලා ළමයිට කියන්නේ පුතේ මෙන්න මේවට මේ පාඩම කියවලා ඕගොල්ලෝ මේවට මේ ඡේද වශයෙන් කරුණු ඉදිරිපත් කරන්න. ටීම් වර්ක් එකක් විදිහට අපි කියවනේ ඉගෙනුම් ක්‍රම ඔස්සේ. අපි කණ්ඩායමකට දෙනවා චරිත කතාවේ ඕගොල්ලෝ මේ චරිත කතාව හොයන්න ඕන ආගමික සේවාවන් සිද්ධ වුණ. දැන් ඔය මොකවත් නැතුව අපි ගිහිල්ලා මොකද කරන්නේ? පොත කියවන්න ඔයාලට ගන්න ඊළඟ කෙනා කියන්නේ දැන් ඔන්න අද අපි එහෙනම් රාහුල පොඩි හාමුදුරුවෝ ගැන ඉගෙන ගත්තා. කොහෙද ඉගෙන ගත්තේ? ළමයි පාඩම කියවපු විතරනේ කරේ. කොහෙද ඉගෙන ගත්තේ? ඔයා ඒ උනාට කියනවා ඕන් අද අපි රාහුල පොඩි හාමුදුරුවෝ ගැන ඉගෙන ගත්තා. දැන් හොඳට හැමෝටම මතකයිනේ. දැන් ඕකේ පිටිපස්සේ තියෙන ප්‍රශ්න ටිකට උත්තර ටික ලියන්න කියනවා. ඉතින් ගුරුවරයා පෙන්වන්න බෑ ණයට අඳු වගේ. ඊට පස්සේ ඔයා සත්තුවා තියෙන සත්තුන්ගේ හරකා බූරුවා මුන්ට කිව්වට තේරෙන්නේ අපරාධ මගේ ඉරුද දවස පන්සලෙන් එළියට එන සිතුවිල්ල. ඉතින් දේශාගසිතක් තමන්ම උපදවාගෙන ත්‍රි හේතුක අකුසල මූලිකුත් කරගෙන සුදු එද්දකුත් ඇඳගෙන ගිහිල්ලා කාලෙත් විනාශ කරගෙන ධනයත් විනාශ කරගෙන පවුත් පුරවගෙන පන්සලෙන් එනවා. වෙන්න එපා එහෙම කෙනෙක්. එහෙම කෙනෙක් වෙන්න එපා. මම දන්නවා එහෙම වෙන අය ඉන්නවා කියලා. ඒ නිසා මේ ක්‍රම පාවිච්චි කරන ප්‍රායෝගික ජීවිතේ පන්ති කාමරය තුල. එතකොට ඔබට ওই කියන කලකිරීම ස්වභාවයන්, එපා වීම ස්වභාවයන් වලින් මිදලා හරි ලස්සනට කරන්න පුළුවන්. මං කිව්වේ ඒකනේ මේක හරියට ආසාවෙන් කරොත් එහෙම මේක හරිම ජීවිතේ හොබි එකක් බවට පත් කරගන්න. කෙනෙක් සම්මාදිට්ඨියට පත් කරන එක තමන්ගේ ජීවිතේ විනෝදාස්වාදේ කරගන්න. දැන් අපි අහපු ගමන් මොකද කියන්නේ watching TV, reading newspaper, watching films, නේ drawing picture, playing cricket. ඔව්වනේ අපිට පුරුදු කරලා තියෙන්නේ හොබි එකක් ඇහුවාම කියන විදියට. එහෙම නෙමෙයි දැන් ඔබ වාසනාවන්ත ගුරුවරයෙක්. ඔබ දහම් පාසල් ගුරුවරයෙක්. දැන් ඔබේ විවිධ ඔබ ආසාවෙන් කරන ඔබේ හොබි එක විනෝදාස්වාදේ ඔබ සතුටටපත් වෙන්න කරන දේ තමයි ඊරිදර දහම් පාසලට ගිහිල්ලා ළමයිට හොඳ දේවල් කියලා දෙනවා. හොඳ දේවල් කියලා දෙනවා. ඒකෙන් තමයි ඔබ සතුටු වෙන්නේ. මගේ යාළුවා අහන කතාවක් තමයි තාම මොනවද ඉගෙන ගන්න කියලා. මුකුටද උච්චර ඉගෙන ගන්න කියලා. ඒක මගේ හොබි එක. මේක මගේ හොබි එක. මොකද්ද? කෙනෙක් සම්මාදිටියටපත් කරන්න මට පුළුවන් මගේ ශක්ති ප්‍රමාණයෙන් වෙහෙස මහන්සි වෙන එක මට හොබි එක මගේ. මං කිව්වේ දැන් අද පැය 7ක් 8ක් කතා කරලා ඉවරලා ඇවිල්ලා චූටි වෙලාවක් චූටි නින්දක් අරගෙන මහන්සිය ටිකක් ඉවර කරගෙන මම දැන් ආපහු ඔයගොල්ලොත් එක්ක කතා කරනවා. මේ වෙලාවේ මගේ අනිත් මැෂින් එකේ මොඩියුල් එක රෙකෝඩින් වෙනවා. ගුරුවරයෙක් විදිහට කරන්න ඕන මොඩියුල් ටික යනවා. මේ එහා පැත්තේ එක රෙකෝඩින් වෙනවා. ස්ක්‍රීන් රෙකෝඩින් එකක් දාලා ඔබට මේ පාඩම උගන්වන්නේ මම. දැන් මටත් ඕන හේතු හදන්න පුළුවන්. අද ගුරුවරු අත්‍යවශ්‍යම කළ යුතු මොඩියුල් ටිකක් යනවා මේ දවස්වල ඔන්ලයින්. මගේ මොඩියුල් එකේ එහා පැත්තේ මැෂින් එකේ රෙකෝඩින් වෙනවා. ස්ක්‍රීන් රෙකෝඩින් දාලා තියෙන්නේ. මම ඔයගොල්ලන්ට පාඩම කරනවා. මගේ පුජ්‍යලික අධ්‍යාපන කටයුත්ත මම පැත්තකින් දීලා මම මගේ හොබි එකට ආස කරනවා. අවශ්‍යතාව ප්‍රමුඛතාව වෙන්නේ මේ විදිහට. දැන් මම බාරයක් වෙලාද කාටවත් නැහැ. මට සල්ලි කියලාද කවුරු හරි නැහැ. ඒ වුණාට මම මේක සද්ධාවෙන් කරන මේ මගේ හොබි එක. මම කියන්නේ ඔයත් ඕක දහම් පාසලේ උගන්වන එක හොබි එක කරගන්න. විනෝදාස්වාදේ කරගන්න. එතකොට එතන ඔබට තියෙන සතුරු දේවල් විතරයි. ඔබ ඒකට මේ ඔබට ඒ වැඩේට මම මේ උදව් කරන එක මම දන්නවා මටත් ඒක ලොකු පිටක් කියලා.
ඒ නිසා නිර්මාණශීලී චින්තනයකට මනස යොමු කරන්න පුළුවන් අපිට ඉගෙනුම් ආධාරක නිසියාකාරයෙන් නිර්මාණශීලීව පාවිච්චි කිරීමෙන්. ඔන්න දැන් අපි කතා කරනවා මේ ශ්‍රව්‍ය දෘෂ්ටි ආධාරක භාවිතය. නේද? අපි මේ ටික කතා කරා. ඔන්න ඔක හරි වැදගත්. ආධාරක සඳහා යොදා ගන්න කාලය බලන්න ඕනේ ප්‍රමාණවත්ද කියලා. ඉගෙනුම ආධාරක ඉදිරිපත් කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ මෙන්න මේ කරුණු. මොනවද? ආධාරකය සඳහා යොදාගත් කාලය ප්‍රමාණවත්ද? දැන් හිතන්න විනාඩි 40ක පීරියඩ් එකක් ඔබට දහම් පාසලේ පරිපාලනයෙන් දීලා තියෙන කාලසටහන. හරිද? දැන් පන්තියේ ඉන්න ළමයි 20ක් කියලා හිතන්න. නේද? ළමයි 20ක් ඉන්නවා. දැන් ළමයිත් එක්ක යන්න ඕනේ එළියට. චෛත්‍ය ළඟට. චෛත්‍ය ටිකක් පන්සලේ හිතන කඳුබඩ පළාතක. දැන් අද මම ගිය පළාතේ චෛත්‍යයට යන්න අඩුම ගානේ විනාඩි 10ක්වත් ගත වෙනවා. උඩින්ද. චෛත්‍ය තියෙන උඩම පන්සලේ. ලස්සන තැනක්. වට්ටප්පල. වට්ටප්පල මට මතක විදියට. හරි ලස්සන තැනක්. දැන් මේ අපි දැන් ආධාරයක් විදිහට චෛත්‍ය ගැන තමයි පාඩම ගන්න ළමයි එතන අරන් යනවා. ඒතර බලන්න ඕනේ ඔයාට අවබෝධයක් තියෙන්න ඕනේ මම මේ ආධාරකයේ සඳහා මට යොදා ගන්න යන්න විනාඩි 10යි එන්න විනාඩි 10යි පොඩි ළමයිත් එක්ක යන්න තියෙන්නේ. ලොකු පිරිසක් අරගෙන යන්න ඕනේ ළමයි 20ක් ඒගොල්ලෝගේ ආරක්ෂාව ඒගොල්ලෝ පිළිවෙලට යන්න ඕනේ නේද? ඒක පොලිමේ එක්කන යන්න ඕනේ පිළිවෙලට. ගාලා කඩාගත්ත හරක් පට්ටියක් යනවා වගේ නෙමෙයි. ලස්සන පොලිමට අරන් යන්න ඕනේ ළමයි ටික. සමහරට කන්දක් වගේ නගින්න තියෙන හරි පරිස්සම් වෙන්න ඕනේ. නේද? එතකොට බලන්න ඕනේ යන්න 10 එන්න 10 විනාඩි 4 විනාඩි 20ක් ගිහලා විනාඩි 20යි තියෙන පාඩම ගන්න. එතකොට ඔබ බලන්න ඕනේ ඔබ යොදා ගන්න ආධාරකයේ සඳහා කාලයේ ප්‍රමාණවත්ද කියලා. හදාගෙන ආපු විස්තර බෝඩ් එක විනාඩි 4-5ක් යනවා නම් ඔබට පන්ති සවි කරගන්න අසාර්ථකයි. ඒක තප්පර 30ක් විනාඩියක් වගේ ඇතුළත ආධාරකයේ රඳවන ගන්න ඔබට වැඩ පිළිවෙලක් සැලසුමක් තියෙන්න ඕනේ. නිසා ඕනෑම ආධාරකයක්. මම දැන් අපි හිතමුකෝ ඔබ මං කිව්වේ වැඩිහිටියන් සැලකීම සම්බන්ධව ඉගෙනුම් ආධාරකයක් විදිහට ගමේ ඉන්න වැඩිහිටියෙක් හොයාගෙන යනවා. එතකොට දැන් බලන්න ගමයට යනවා. එතකොට ඔබ සැලසුම් කරගන්න ඕනේ මේ ඉගෙනුම් ආධාරකයක් විදිහට මම මේ නිවසට ගිහිල්ලා ළමයිත් එක්ක මේක හිතන එහෙනම් දහම් පාසලේ විශේෂ අවසරයක් අරගෙන දෙමව්පියන්ගෙන් අවසර අරගෙන ඒ ළමයි ටික වගකීමෙන් අරගෙන එතකොට ඒ ළමයිට දවසේ ඒ පාඩම ඒත් කමක් නැහැ. සමහරවිට ඒ ළමයිට ඊරිදා ඒ පාඩම විතරයි. ඒකත් කමක් නැහැ. හැබැයි ඔබ ඒක හරියට කාලය කළමනාකරණය කරගෙන කරගන්න ඕනේ. නිසා ආධාරක සඳහා යොදා ගන්නා කාලය පිළිබඳව අතිශයින්ම සැලකිලිමත්භාවයක් ඇති කරගන්න ඕන. ඊට පස්සේ ඉගෙනුම් ආධාරක ඉතින් හොඳින් සකස් කර තිබේද? දැන් ලියන එකක් තමන් නිර්මාණය කරගත් දෙයක් නම් ඒක නැවත චෙක් කරලා බලන්න ඕන. පරීක්ෂා කරලා බලන්න ඕන. ඒක හරියටම කරගෙන තියෙනවද කියලා. අපි හිතමු බිස්ල බෝඩ් එක අරන් ගිහලා අපි වයිට් බෝඩ් එකේ හතර කොනෙන් අලවන්න තමයි බලාපොරොත්තු වෙන ඩබල් ටේප් එක කරලා යන්න ඕනේ. නේද? එතකොට ඒ වගේ ඒක තාම හොඳින් සකස් කරලා තියෙනවද? ඉගෙනුම් ආධාරකේ. නේද? එතකොට ඒ ලියන දෙයක් නම් ස්පිලි පාපිලි කොම්බු හරියට පාවිච්චි වෙලා තියෙනවද? නැවත බලන්න ඕනේ. නැත්නම් ළමයි ඉස්සරහ විහිදුවකට ලක් වෙනවා. තමන් අපහසුතාවයටපත් වෙනවා. එතන නැවත ඒක හොඳට පරීක්ෂා කරලා බලන්න ඕනේ. මේ තාම හොඳින් මේක සකස් කරලා මේක රඳවන්න පුළුවන්ද? ශක්තිමත්ද? ඝනකමට තියෙනවද? අකුරු මේකේ හරිද? මේකේ කියලා තියෙන විශේෂ කරුණු හරිද? ඉගෙනුම් ආධාරකයේ ගැන භෞතිකවත් සැලකිලිමත් වෙන්න ඕන. එහි යොදලා තියෙන දේවල් පිළිබඳවත් සෑහෙන සැලකිලිමත් භාවයක් ඇති කරගන්න ඕනේ. ඊට පස්සේ ඉගෙනුම් ආධාරක පාඩමේ අරමුණු වලට ගැලපෙනවද කියලා බලන්න ඕන. ඉගෙනුම් ආධාරක මේ එක නැහැ. ඉගෙනුම් ආධාරක පාඩමේ අරමුණු වලට ගැලපෙනවද කියලා බලන්නත් ඕනේ. දැන් අපි අද උගන්න පාඩමට මේවා ගැලපෙන්න එපා. නේද? ඒක තාම හොඳට අපිට තේරෙන්න ඕනේ. සිසුන් සඳහා ඉගෙනුම් ආධාර ගැලපෙයිද? එතකොට ශිෂ්‍යයන්ටත් ගැලපෙන්න ඕනේ මේවා. ඒ හදන ඉගෙනුම් ආධාරකේ ශිෂ්‍යයන්ට ගැලපෙන්න ඕනේ. නේ? ඒ කියන්නේ මම අර කිව්වේ හරක් කියන කුලකේ වර්ග කීපයක් ඉන්නවා. ගොන් හරකා, ගොනා, වස්සා, එළ හරකා, මී හරකා, රට හරක් එහෙම ඉන්නවා. හැබැයි හාණ්ඩ ඔය ඔක්කොම ගන්නෑ. හාණ්ඩ ගන්න උතනින් මී හරක කුලයට ආයෙත් එන්නේ විතරයි. මී හරකෙකු එළ හරකෙකු දාලා හාණ්ඩ බෑ. ඒතකොට ඒ ඉගෙනුම් ආධාරක ගැලපෙන වයස් කාණ්ඩ තියෙනවා. හරිද? දැන් උදාහරණයක් මම කියන්නම්කෝ. දැන් විශේෂ කරුණු තියෙනවා. ඒ පන්ති වලට ගැලපෙනවා. 6 පන්තියේ ළමයෙකුට උගන්වන්න ඕන ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව ඔබ හිතන්නකෝ ආධාරකයක් හදනවා කියලා. ඕක 3 4 ළමයෙකුට තේරෙන්නේ නැහැ.
නේ. එතකොට සිසුන් සඳහා ඉගෙනුම් ආධාරක ගැළපෙනවද කියලා බලන්න ඕන. බුද්ධි මට්ටම්, වයස් මට්ටම්, ආචාර ධර්ම ඒ හැමදේමත් එක බලන්න ඕනේ. මේ ඉගෙනුම් ආධාරකයේ ශිෂ්‍යයාට මේ 7 පන්තියේ මේක ගැළපෙනවද? එහෙම බලන්න ඕනේ. ඒකේ තාම වැදගත් දෙයක්. ඊළඟට ඉගෙනුම් ආධාරකයේ හොඳින් සැලසුම් කර තිබෙනවද? දැන් ඉගෙනුම් ආධාරකයේ අපි තුමු අනුපිළිවෙලට මොනවා හරි අපි කතා කරනවා කියලා අනුපිළිවෙලකට නේද? අනුපිළිවෙලකට දැන් පන්සිල් ටික ගැන අපි කතා කරනවා. පන්සිල් පද පහ ලියාගෙන යනවා. අනුපිළිවෙල වැදගත් ඕකේ. ඒක තමයි සැලසුම තියෙන එක. ඊළඟට ඉගෙනුම් ආධාරකයක් හදනකොට ලස්සනට ඒ බෝඩ් එක වටා ෆ්‍රේම් එක. දැන් ඔයගොල්ලෝ බලන්න මගේ මේ ප්‍රසන්ටේෂන් එක දිහා. මම කොච්චර ඩෙකොරේට් කරලා තියෙනවද කියලා. මේ බලන්න. මේ කොච්චර ෆිනිෂින් ඩෙකොරේට් කරලා තියෙනවද කියලා. නෑ මේක නිකම්ම ස්ලයිඩ් එක දාන්න තිබ්බනේ. එහෙම කරන්නේ නෑ. ඇයි හේතුව? මේක දිහා බලන් හිටියාම හරි ලස්සනයි. ආසයෙන් බලන් ඉන්න හිතෙනවා. ඒක මම ඔයගොල්ලෝ මේ කරා ඔබ යොමු කරවා ගැනීම සඳහා මම පාවිච්චි කරපු ක්‍රමයක්. මේක ඉගෙනුම් ආධාරකයක් විදිහට මම මේක ඉතාලම ලස්සන හදලා තියෙන්නේ. මම දන්නවද මේක දිහා නිකන් සුදු කොලයක් දිහා බලනට වඩා මේක දිහා බලන්න හරි ලස්සනයි. මේ ස්ලයිඩ් එක හොඳට හදලා තියෙනවා. එහෙම ඔබ කියනවා එහෙම. ඒතකොට ළමයාත් ඕකම කියනවා. ටීචර් ලස්සනට වටේට ෆ්‍රේම් එකක් ගහලා කියලා ළමයා හිතනවා. ඒතකොට ළමයා කරන නිර්මාණශීලීත්වය අවදි වෙනවා. එතකොට ළමයාට පේනවා ගුරුවරයා මේක හොඳ ලස්සන නිමාවක් කරලා තියෙනවා. පිළිවෙලට වැඩ කරන මිස් කෙනෙක්. පිළිවෙලට වැඩ කරන සර් කෙනෙක්. පිළිවෙලට වැඩ කරන හාමුදුරු කෙනෙක්. පිළිවෙලට වැඩ කරන ගුරුවරයෙක් කියන එක ඔබ පිළිබඳව ලොකු චිත්‍රයක් ළමයිගේ ඉගෙනුම සාර්ථක වෙනවා වගේම ඔබ පිළිබඳවත් එහෙම දෙයක් ලැබෙනවා. ඊට පස්සේ ඉගෙනුම ආධාරක සඳහා යොදාගත් තාක්ෂණය. ඒක ඔබට විද්‍යුත් තාක්ෂණය වල මුද්‍රිත වෙන්න පුළුවන්. නේද? සමහරට ගුවන් විදුලියක් වෙන්න පුළුවන්. නේද? රූපවාහිනී යන්ත්‍රයක් වෙන්න පුළුවන්. බ්ලූටූත් බෆල් එකක් වෙන්න පුළුවන්. එහෙම ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒ බ්ලොග් තමයි අවබෝධයක් තියෙන වැදගත් වෙන්නේ. ඉගෙනුම් ආධාරක ඉදිරිපත් කිරීමේදී ප්‍රමාණවත් ලෙස පැහැදිලි කරන ලද්දේද? අන්න ඒක තමයි. ඉගෙනුම් ආධාරකයක් පාවිච්චි කරනකොට ඒ ඉගෙනුම් ආධාරකය ප්‍රමාණාත්මක ලෙස පැහැදිලි කිරීම අපි කරන්න ඕනේ. ඒ ඉගෙනුම් ආධාරකයේ තියෙනවා අපිට මේ ස්ලිප් කර යන්න බෑ. ඒ කියන්නේ මගර යන්න බෑ. ඒ ආධාරකයේ තියෙන දේවල් ටික පාවිච්චි කරන්න. ඔබට පේනවද බලන්න. මම මේකේ වර්ණ සංකල්පය ගොඩක් කරලා තියෙනවා මේ. හැබැයි මේ මැදට මම කිසිම දෙයක් කරලා නැහැ මේ බලන්න. දැන් මෙතෙන්දත් මට කලරින් දාන්න පුළුවන් මේ සුදු පාට ඒරියා එකට. නෑ ඒක සුදු පාටේ. ඇයි මේ කළු අකුරු සුදු බෝඩ් එකේ වල හොඳට පේන්න ඕනේ. පැහැදිලි ලෙස තියෙන්න ඕනේ. මම එකින් එක පැහැදිලි කරන්න ඕනේ. එතකොට තමයි ඔබට මේක තේරෙන්නේ. ඔබ යොදා ගන්න ඉගෙනුම ආධාරකයත් ඒ විදිහම තමයි. ඔබ යොදා ගන්න ඉගෙනුම ආධාරකයත් ඒ විදිහම තමයි. ඒක ක්‍රමානුකූලව පැහැදිලි කරන්න ඕන, පැහැදිලිව තියෙන්නත් ඕන. මේක අපි කතා කරා ඉගෙනුම ආධාර සිසුන්ගේ මට්ටමට ගැලපෙනවද කියලා කියන්නේ අර කතා කරපු කාරණේම තමයි. ඉගෙනුම ආධාරය තුළින් උගත් දෙයට සම්බන්ධ වේද? ඉගෙනුම ආධාරකය කලින් උගත් දෙයට සම්බන්ධ වෙනවද? ඒ කියන්නේ අපි මේ පාවිච්චි කරන ඉගෙනුම් ආධාරකය කලින් ඉගෙනගෙන තිබ්බ දේවල් වලට පොඩි සම්බන්ධතාවයක් මොකක් හරි පෙන්නනවද? එහෙනම් මොකක්ද මේ සම්බන්ධතාවය? පුතාලට මතකද අපි මෙන්න මේ ගැන කතා කරනකොට ඉස්සල්ලත් මෙහෙම කතා කරා කියලා පොඩි අර ලින්ක් එකක් හදලා පෙන්නන්න ඕනේ. සම්බන්ධතාවය. ඒතර තමයි ඉගෙනුම් ආධාරකවල යව ජීවත්වයේ තියෙන සජීවී ස්වභාවයේ තියෙන. ඒක ගොඩක් වැදගත් වෙනවා. ඊට පස්සේ මෙතනදී මම කතා කරනවා බෞද්ධ ඉගෙනුම් ආධාරක කීපයක්. මේ බලන්න අපිට අපි උගන්වන පරිසරය තුළ අපිට යොදා ගන්න පුළුවන් බෞද්ධ ඉගෙනුම් ආධාරක. මේ තියෙන්නේ දැන් මේ තියෙන නන්ද කුමාරයාගේ පාත්‍රයේ බුදුහාමරගේ පාත්‍රයේ නන්ද කුමාරයා යනවා ජනපද කල්යාණි ඈතටලා බලන ඉන්නවා. දැන් මේ වගේ චිත්‍රයක් අපිට යොදා ගන්න බැරිද? පුළුවන්. මේ වගේ චිත්‍රයක් යොදා ගන්න පුළුවන්. මේ වගේ චිත්‍රයක් ඉතාම අපුරුදු යොදාගෙන අපිට මේ කතාව ලස්සනට කියලා දෙන්න පුළුවන්. මේ බලන්න ඒක ලස්සන සිතුවම් කරලා තියෙන විදිහ මේ අධ්‍යා බලනවා මෙයා මේ අධ්‍යා බලනවා බුදුහාමුදුර සද්ද නැතුව වැඩම කරනවා. කිසිම දෙයක් දන්නේ නැහැ වගේ. මෙතන කෙලෙස් යුද්ධයක් තියෙන මේ දෙන්න ළඟ. මේ හැමදේම නොදන්නා වගේ බුදුහාමුදුර පාඩුවේ වඩනවා. කතන්දරය කියලා දෙන්න පුළුවන් ෂෝක් සිතුවමක්.
මේ බලන්න චුල්ලපන්තක හාමුදුරු නේද? මේ සුදු රෙදි ගඩ කියන්නේ ඉගෙනුම ආධාරකයක්. සුදු රෙදි ගැල කියන්නේ ඉගෙනුම ආධාරකයක්. රජෝහරණම් කියලා පිරිමදින්නේ සුදු රෙදි ගැලක්. ඒ කිල්ට් වීමේ ස්වභාවය දකින්න අනිත්‍ය මෙනෙහි වීම තුලින් මේ බලන්න මේ වැලි කොට කියන්නේ ඉගෙනුම ආධාරකයක්. රාවල පොඩි හාමුදුරු මේ වැලි ටික දේ උඩට විසි කරලා ප්‍රාර්ථනා කරන මේ වැලි කැටයක් පාසා ආද දවසේදී මට අවවාද අනුශාසනා උපදේශනා ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒතකොට දරුවෝ කියන දේ අහන්නේ නැහැ කියන එකට අපිට ඒ දරුවන්ට කියලා දෙන්න පුළුවන් හොඳ පාඩමක් මේක. මේ බලන්න පුතේ මේ රාහුල පොඩි හාමුදුරු හැමදාම උදේට නැගිටලා මිදුළු අමදින්න ඉස්සර වෙලා උන්වහන්සේ මෙන්න මේ වැඩේ කරන්නේ. මේ වැලි කැටයක් දැන් අර කතන්දරේ කියනට වඩා මේ රූපේ පේනකොට ඒ ළමයාට දැනෙන ප්‍රමාණය වැඩි. ඒතකොට නිකන් රාහුල පොඩි හාමුදුරු ගැන කියනට වඩා මෙන්න මේ වගේ රූපයක් පෙන්නලා රාහුල පොඩි හාමුදුරු ගැන පාඩමට යනවා නම් බලන්න කොච්චර සාර්ථකයිද කියලා. නේ? ඔය බලන්න. දැන් මේ චෛත්‍යයක තියෙන ප්‍රධාන අංග ටික මේක දේවතා කොටුව, හතරැස් කොටුව, කොත් කැරැල්ල, චූඩා මාණික්කය, පේශා වලලු, ගර්භය මේ ඔක්කොම තියෙනවා. මේ වගේ එකක් අරගෙන අපිට මේ බලන්න හොඳ ලස්සන කියලා දෙන්න පුළුවන් මේ ටික මේ. මේකෙන් අර්ථවත් කියන්නේ මොනවද කියලා. කොත් කරල්ල කියන්නේ මොකද්ද? කොත කියන්නේ මොකද්ද? දේවතා කොටුව කියන්නේ මොකද්ද? නේ? ගර්භය කියන්නේ මොකද්ද? මේ පේශාවල්ලු කියන්නේ මොනවද? එතකොට මේ අපිට පේන චෛත්‍යයේ නිර්මාණය කරලා තියෙන්නේ මොනවා සංකේතවත් කරනද කියලා මේ වගේ අපිට මෙහෙම කියලා දෙන්න පුළුවන් මේ ආධාරක. ඉගෙනුම ආධාරක. නේ? එතකොට මෙන්න මේව තමයි අපිට තියෙන ඉගෙනුම ආධාර මොනවද? පෙළපොත, කළු ලෑල්ල, ඡායා පිටපත් කියන ෆොටෝකොපි ගන්න ඒවා. ඡායා රූප අර පෙන්න ඒ වගේ දේවල්, පෝස්ටර්, නේ? ශබ්ද තැටි, කැසට් පටි, ගුවන් විදුලිය, චිත්‍ර. අන්න ඒ වගේ අපිට මේ පාවිච්චි කරන්න පුළුවන් ඉගෙනුම් ආධාරක ඕන තරම් තියෙනවා. දැන් අද මොක කිව්වොත් එහෙම දැන් මේ තව තියෙනවා. දහම් පාසල දෙනවා පෙළපොතක්. ඒතකොට පෙළපොත අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉගෙනුම් ආධාරකයක් විදියට. ඕක ඉගෙනුම් ආධාරකයක් විදියට නැතුව ඕක අත්පොත විදියටම පාවිච්චි කරන්න එපා. ඔය පොතෙන් එළියට යන්නෙම නැතුව ඉන්න ගුරුවරු ඉන්නවා. එහෙම එපා. ඕක ඉතින් ආධාර කරගත්තාම ඇති. ඊට පස්සේ ආධාරකේ අයින් කරලා පාඩමට ප්‍රවේශ වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ කළු ලෑල්ල, කළු පුවරුව නේද? මේක ලියන්නෙම නෑ සමහර අය. දැන් නම් මේවා ටිකක් අයින් වෙලා තියෙන්නේ අධ්‍යාපන ආයතන වලින්. ඒවට දැන් තියෙන white board කියලා ඒව පාවිච්චි කරන්න. ඊළඟට දැන් මේ මෙතන තව පොඩි දෙයක් කියන්න ඕනේ. මෙන්න මේ කළු පුවරුවේදී හොඳට මතක තියාගන්න හොඳ පුහුණු වෙච්ච ගුරුවරයෙක්ගේ කළමනාකරණයේ යුක්ත සැලසුම් සහගත සංවිධානාත්මක ගුරුවරයෙක්ගේ ස්වභාවය තමයි මේ white board එකේ හෝ green board එකේ හෝ black board එකේ කළු පුවරුව එතකොට green කොළ පුවරුව සුදු පුවරුව white board එක ඔය කොයි එකේ ලිව්වත් තමන් පන්තියෙන් යන්න ඉස්සර වෙලා board එක පිරිසුදු කරලා තමයි යන්න ඕනේ. මේ ඉරිදා ලියපුවා ඊළඟ ඉරිදා ගන්න තියෙනවා නම් ඔය පන්සලේ ඔය ශාලාවට යන මේ ගුරු ශාස්ත්‍රය පිළිබඳව අවබෝධයක් තියෙන ඕනෑම කෙනෙකුට දැන් අපිට එහෙම හිතෙනවා මේ දහම් පාසලේ පුදුම දක්ෂ ගුරුවරු ඉන්න දහම් පාසලක් කියලා හිතනවා. මොකද එක එක්කෙනා ලියලා තියෙනවා සමහරලාට එක බෝඩ් එකක ගුරුවරු 3-4 දෙනා ලියලා මකලා නෑ කවුරුවත්. එයාට ලියන්න ඕනේ දියා මේ හරියෙන් ලියලා අනිත් කෙනා මේ හරියෙන් ලියලා අනිත් කෙනා මේ හරියෙන් ලියලා ඒකේ නිකන් අච්චාරුවක් වගේ තියෙනවා. එක්කෙනෙක්වත් බෝඩ් එක මකලා නැහැ. ඒ නිසා ලිව්වොත් මොනවා හරි ඊළඟ ගුරුවරයාට ලියන්න බෝඩ් එක පිරිසිදු කරලා යන්න. ඒක ගුරුවරයෙක්ගේ මේ අර මගුල් පරක්කුව කියලා ඉස්සර තිබිලා තියෙනවා මගුල් පරක්කුව කියලා එකක්. ඔය නිකන් මේ චෙස් බෝඩ් දාම් බෝඩ් වගේ එකක් තිබිලා තියෙනවා. ඕක දෙනවලු මේ මනමාලයාට ගියාම අදින්න මගුල් පරක්කුව කියන එක. ඕක බැරුණොත් ඒ මගුල කෙරෙන්නේ නැහැ.
ආන් ඒ වගේ දක්ෂ ගුරුවරයෙක් නම් සංවිධානාත්මක ගුරුවරයෙක් නම් තමන් පන්ති කාමරයේදී භාවිතා කරපු උපකරණ වලට කිසිම හානියක් කරන්නේ නැහැ. තමන් අතින් මේසරෙද්ද ඇදුණා නම් තමන් මේසරෙද්ද හදන්නේ ළමයිට කියන්නේ නැහැ. තමන් අතින් නම් මේසරෙද්ද එහාට මෙහාට උනේ තමන් යනකොට ලස්සන මේසරෙද්ද හදන්නේ. එතනින් ළමයාට යනම ආදර්ශයක්. මොකක්ද ආදර්ශේ? ගුරුවරයා පවා තමන්ගේ අතින් වෙච්ච අඩුපාඩුව හදලාගෙන අපිත් එහෙම කරන්න ඕනේ. එක්කම ඉගෙනුම ආධාරක. ඒවා ඉගෙනුම ආධාරක. මේ වැඩේ ලස්සන කරනකොට ඔයගොල්ලෝ සතුටු හිතෙන දේවල් තියෙනවා. ඡායා පිටපත්, ඡායා රූප නේද? ඉගෙනුම ආධාර පෝස්ටර් නේද? දැන් මේ වගේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. පෝස්ටර් වගේ දේවල්. ගුවන් විදුලිය. දැන් මේ බලන්න. මේගොල්ලෝ ඉගෙනුම දැන් පහුගියසෝ ජංගම දුරකථනය කියන්නේ ඉගෙනුම උපකරණයක්. දැන් මේ ළමයි මේ බල රේඩියෝ ගහලා ඉගෙන ගන්න මේ. ඕන බලන්න. ඉගෙනුම ආධාරයක් මේක. නේද? ඔබට පුළුවන් මේ වගේ දේවල් මේ ඕන තරම් පාවිච්චි කරන්න උපකරණ විදිහට. එතකොට ওই ටික තමයි පැය 2යි විනාඩියයි ගිහිල්ලා තියෙනවා දැනට. ওই ටික තමයි එතකොට අපිට කතා කරන්න තියෙන කාරණා ටික. ඉගෙනුම ආධාරක සම්බන්ධව. එතකොට මෙච්චර තමයි මට කියන්න තියෙන දේවල් ටික. මම අදහසක් දැනගන්න කැමති මේ ඉගෙනුම ආධාරක සම්බන්ධව ඔයගොල්ලන්ට ලැබිච්ච දැනුම අවබෝධය මොන වගේ එකක්ද සම්බන්ධව පිළිබඳව ඔබ දක්වන අදහස පිළිබඳව මම කාට හරි අදහසක් ඉදිරිපත් කරන්න දෙනවා. යමක් දැනගන්න ඉගෙන ගන්න පුළුවන් වුණාද කියන එක පිළිබඳව ඔබට අදහසක් ඇති. ඒ අදහස පිළිබඳව අදහසක් ඉදිරිපත් කරන අවස්ථාව කැමති කෙනෙකුට ලබා දීමක් කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. දහම් පාසල් ගුරුවරයෙක් අවුරුදු 4ක විතර 5ක විතර කාල පරිච්ඡේදයන් නිසා ඇත්තටම ඉගෙනුම ආධාර හුඟක්ම වැදගත් වුණා. මම කියවනේ ඉස්සෙල්ලත් මගේ මත්තිගොඩ දහම් පාසල තවමත් මේ අර කොවිඩ් වලින් පස්සේ ආපහු මූලික විදියට හදාගෙන යමින් පවතින නිසා දැන් මේක මම හිතන හැටියට අපේ ගොඩනැගිලි හදලා ඉවර වුණාට පස්සේ අපි දහම් පාසලේ ගුරුවරුත් සමග කතා කරගෙන මේව ඉස්සරහට ගෙනියන්න හැකි වේ කියලා මම බලාපොරොත්තුත් වෙනවා. ඒ වගේම තමයි දහම් පාසලක ළමයි ඊළඟ දවසට දහම් පාසලට පැමිණීමේ අර කැමැත්ත අභිප්‍රේරණයක් ඇතිවීම මේ වගේ දෙයකින් හුඟක්ම ඉටු කරගන්න පුළුවන්. අර ළමයින්ට අපි අර පොතම කියනවා පොතේ පාඩමම කියනවා ළමයින්ට නීරස අන්න හරි හොඳම හදම වචනයක් තමයි යාවේ අර පොතේම දේවල් කියනකට වඩා බාහිර දේවල් යොදා ගන්න එක අතිශයින් වැදගත් හොඳ වචනයක් ඒක. දැන් අපිට ඔය බ්ලැක් බෝඩ් ඒ වගේ දේවල් තාම නැහැ. ඒ දහම් පාසලේ බොහොම ඒක කිසිම ගුරුවරයෙකුට නැහැ. ඒක නිසා අපි බොහොම අසිරුතාවයට පත් වෙලා තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ මම අර ඉගෙනගෙන යනකොට පොතේ කරුණු වලට අමතරව මම වෙනත් බාහිර පොත්පත් වලින් අරගෙන යන කරුණුත් ළමයින්ට ඉදිරිපත් කරනවා. ඒ වගේම මම හැම මාසෙකම පෝය ගැන විශේෂ දෙයක් ඒගොල්ලන්ට කරනවා. මේ මාසෙට එන පෝය මොකක්ද? ඒ පෝය ගැන වැදගත්කම. ඒ සම්බන්ධයෙන් ඊට ඉස්සෙල්ලා සතියේ හෝ ඒ මාසෙ පටන් ගන්නකොට හරි පෝය 12 මම මගේ පන්ති වලට මම ඒක දිගටම කරගෙන යනවා. ඒක මම ඉන්ටර්නෙට් එකෙන් අරගෙන ඒ බලාගෙන ඒ print out අරගෙන ගෙනහිල්ලා ළමයින්ට ඒක පෙන්නනවා. ඒ වගේ මම අර බාහිර කරුණු වලට හුඟක්ම මේ සමහර වෙලාවට බෞද්ධ ඔය චරිත කතාවක් ඔබ වහන්සේ කිව්වා වගේ මම ඒකෙන් ගොඩාක් ඉගෙන ගත්තා. දැන් මට චරිත කතා තමයි තියෙන්නේ 10 පන්තියේ අර ස්වාමීන් වහන්සේලා ගැන. ඒ චරිත ප්‍රදාන මේ චරිත සම්බන්ධව දැන් ඒක මම හදාගෙන යනවා. ඒ වගේමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්බන්ධවත් මම දැන් සටහනක් හදාගෙන යනවා. ඒක ගොඩාක් සංකීර්ණයි නේ ස්වාමීන් වහන්සේ ළමයින්ට. ඒක වෙන අර සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඒ කොටස් ටික ඊට පස්සේ ඒකෙනුත් ඊට පස්සේ අනු කොටස් ටික ඒකට මම වෙනම දැන් ඒ හදාගෙන යන එක දැන් මම හිතුවා ඔබ වහන්සේ කිව්ව නිසා මම බ්‍රිස්ටල් බෝඩ් එක ඒක හදන්න ඕන පාට 8කින් අරගෙන පාට 8න් මේ කරන්න කියලා මම දැනටම නිර්මාණය කරා ස්වාමීන් වහන්සේ. එතකොට ළමයින්ට ඒක අවබෝධ වෙනවා. මොකද ඒ පාඩමින් විශාල ප්‍රමාණයක් විභාග ප්‍රශ්න වලටත් මේ ලියන්න තියෙනවා. ඒ වගේ මේ ඇත්තටම මට මේක හරි වැදගත්. මොකද මම
ගුරුවරියක් නෙවෙයි මම දේශන පවත්වන්න නම් ගිහිලා තියෙනවා දෙපාර්තමේන්තුව මගින්. නමුත් ඒ ගිහිලා තියෙන්නේ අපේ සේවාව සම්බන්ධව දේශනනේ. මේක මේ ළමයින්ට දෙන දේශනයක් නේ. රැකියා කරන අයට දෙන දේශනයකට වඩා මේක ඇත්තටම ළමයින්ට අපි කරන පාඩම් වැඩවලට මේ ඉගෙනුම් ආධාරක භාවිතය හුඟක්ම වැදගත්. අපි ගුරුවරු වශයෙන් කොහොමද හැසිරෙන්න ඕන ළමයාගේ අධ්‍යාපනයට දහම් පාසලට ඊළඟ දවසටත් පැමිණීම සම්බන්ධව මේක හුඟක්ම වැදගත් වෙනවා. ගොඩක් ටිකට කතා හොඳයි තෙරුවන් සරණයි. මම හිතන්නේ හොඳ අදහස් කීපයක් ඉදිරිපත් කරේ. ඉතින් මෙහෙමයි මමත් බලාපොරොත්තු වෙන්නේ එක්කෙනෙක් හරි කමන්නේ මේ මගේ දරන උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට වෙනස් වුණොත් ඒ වෙනස් වෙන්නේ එක්කෙනෙක් විතරක් නෙවෙයි දහම් පාසලක් කියන එක මම හොඳට තේරුම් අරගෙන ඉන්නවා. මෙතන එක්කෙනෙක් කියලා කියන්නේ දහම් පාසලක්. එතකොට ඒ පුජ්‍යලයා වෙනස් වෙනවා නම් ඒ වෙනස් වීම දිහා බලාගෙන අනිත් ගුරුවරු වෙනස් වෙනවා, ළමයි වෙනස් වෙනවා. මම ඉතින් සතුටු වෙන්නේ අන්නේ ඒ දේ ඒ විදිහට හිතලා ඒ දේ පිළිබඳව අවබෝධයක් ලබාගෙන තමයි. ඒ නිසා හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා දහම් පාසල කියලා කියන එක පින් කරගන්න පුළුවන් ලිඳක්, පින් උනන ලිඳක්. ඉතින් මේ ලිඳ මේ උනන මේ වතුර ටික නැත්තම් මේ පින තාම සාර්ථකව අවබෝධයෙන් කරගන්න ආකාරවත අමූලික සද්ධාව වෙනුවට ආකාරවතී සද්ධාව කරුණු කාරණා පිළිබඳව අවබෝධයෙන් ඒ පින කරගන්න එක තමයි වඩාත් වැදගත්කම තියෙන. නිසා ලෝකයේ තියෙන ඊටාම වටිනාම අධ්‍යාපන ක්‍රමයක් සහ ඉගෙනුම් ක්‍රමයක් විදිහට තමයි මම මේ දහම් පාසල් අධ්‍යාපනය මම නම් දකින්නේ දැනට මම දන්න ලෝක විශේෂපතයත් එක්ක. ඒ නිසා ඔබ ඒකට මේ කෝටි ගාණක් ඉන්න ලෝක ජනතාව අතරින් ඔබ ගොඩක් වාසනාවන්ත වෙලා තියෙනවා දහම් පාසල් ගුරුවරයෙක් විදිහට ඒ වැඩ කටයුතු කරන්න. ඉතින් ඒ වාසනාවන්ත ගුණේ තව තවත් දිනු දිනගෙන සසර අපිට මෙලෝ පරලෝ වශයෙන් යහපතක් වෙන්න මේක අපි දහම් ගුරු භූමිකාව පාවිච්චි කරන්න උත්සාහවන්ත වෙමු. ඉතින් ඒ සඳහා හැමෝටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අවසාන වශයෙන් මත් ප්‍රාර්ථනා කරනවා. අපි ඊළඟ ඉරිදා සුපුරුදු පරිදි වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. අපි ඊළඟ දවසේ කතා කරනවා පාඩමක් කොහොමද අපි සැලසුම් කරගන්නේ කියලා. සහ පාඩම සැලසුම් කරගැනීමේදී පුංචි පාඩම් සටහනක් අපි ලියන්න දාට පුරුදු වෙනවා. එදාට එනකොට හැමෝම හාප් සීට් කොලයක් හරි පොතක් හරි ටිකක් ළඟ තියාගන්න. මොකද මම පාඩම ටිකක් කරලා ඉවරලා එක පාඩමක් දෙනවා. ඒ පාඩමෙන් හැමෝම විශේෂයෙන් දහම් පාසලේ 7 පොත වගේ අරගෙන ඉඳ ගන්න උතනින් හැමෝම 6 හෝ 7 පොත 6 හොඳයි අපි 6 දාගමුකෝ 6 ශ්‍රේණිය පොත අරගෙන ඉඳ ගන්න. එදාට අපි මේ පාඩමක් සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරන පාඩමේ අපි මේ පාඩම් සැලසුම සාකච්ඡා කරන පාඩමක් එක්ක ඊට පස්සේ පැය භාගික වගේ කාලයක් මම දෙනවා හැමෝටම පාඩමක් සකස් කරන්න පියවර ක්‍රම ටික කියලා දීලා ඊට පස්සේ අපි ඒවා එකිනෙකනාගේ අඩුම ගානේ 3 දිනක් ගියවත් මම කැමති අයගෙන් මම ඉදිරිපත් කරන්න කියලා කියනවා. ඕගොල්ලෝ ඉදිරිපත් කරන්නේ මම කියන කෙනා තමන්ගේ පාඩම ඒ ඉගෙනගත්ත සැලසුම් කරගත්ත දේ කියනවා. අපි ඒකේ තියෙන අඩුපාඩු සාකච්ඡා කරලා ඒ වගේ පාඩම් 3ක් ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රායෝගික ක්‍රියාකාරකමක් විදිහට. ඒ නිසා හැමෝම 6 ශ්‍රේණියේ පොතත් අරගෙනම එදාට පෑනක් කොලයක් අරගෙන ඉඳගන්න. අහගෙන ඉන්න මේ තියෙන දර ටිකක් ප්‍රායෝගික පාඩම් සැලසුමක් හදන්න තියෙන්නේ අපිට. අපි වැඩි සාර්ථකව කරගමු ඊළඟ ඉරිදා. ඒතර ඊළඟ ඉරිදා එන්නේ 13 හරියටම දුරුතු අවුරුදු දවස, පරණ අවුරුදු දවස. එතකොට ඒක අපහසු වෙනවා. ඒ නිසා මොකද ගෙවල් වල වැඩ රාජකාරී බහුල කාලයක් මේක. අපි ඒවත් තේරුම් ගන්න ඕනේ. ඒතර 20 කියන්නේ බොහොම ඔය දේවල් නිදහස් වෙලා. ඒතර අපි ඊළඟ අපේ වැඩසටහන තියෙන්නේ පාඩම් සැලසුම් සම්බන්ධව 20 ඉරිදා තියෙන්නේ. එදාට හැමෝම සූදානම් වෙන්න. එහෙනම් හැමදිනාටම තෙරුවන් සරණයි. සුබ රාත්‍රියක් හැමදිනාටම.